ගොඩක් විවේචනාත්මකව මේ ඉගැන්වීම් දිහා බලන අය ඉන්නවා. මේ වගේ ට්‍රොෆික් මම ඒක Facebook එකට දාලා බලුවේ මොනවද එන ප්‍රතිචාර කියලා. මොන වගේ ඒවද එන්නේ අපිට කියලා. විවේචනාත්මකව මේවා දිහා බලනවා. ඒක ට්‍රොෆික් එක දිහා නෙමෙයි බලන්නෙත් ඔගේ. අර සල්ලි වැටිලා තියෙනවනේ. අම්මෝ මේක සල්ලි වෙරේදේ. අර හිනාවුත් දාගෙන ඉන්නකොට මම මේක ඔක ෂෙයා කරන්න කිව්වේ මොකද මිනිස්සු මොනවද හිතන්නේ කියලා. මම ඔයගොල්ලන්ට ගිය සතියේ කිව්වා ඔයාලට ස්ටේජ් එක දකින්නකොට මොනවද පේන්නේ? ඔයගොල්ලෝ දකින්න දේ හරියම වැදගත්. ඔයගොල්ලෝ කෝ අපිට බෑග්ග්‍රවුන්ඩ් එක පේනවා, අපිට කීබෝඩ්ස් පේනවා, ඉන්ස්ට්‍රුමන්ට්ස් පේනවා. මම කිව්වා මට පේන්නේ ඒක නෙවෙයි. ස්ටේජ් එකක් දකින්නකොට. චර්ච් එකේ මට පේන්නේ මගේ දෙවියන් වහන්සේ මට කතා කරන ස්ථානය. එහෙම තමයි මම දකින්නේ. පාස්ටර් කෙනෙක් එනකොට උගන්වන්න මට ඒ පාස්ටර්ව පේන්නේ මම පාස්ටර් දිහා බැලුවොත් මෙහෙම පාස්ටර් කෙනෙක් එනවා උගන්වන්න මට පේන්නේ මට උගන්වන්න ස්වාමීන් වහන්සේ එනවා කියලයි. එහෙම තමයි මම දකින්නේ ඒක. අපි දකින්න විදිය හරිම වැදගත් දෙයක්. හරිම වැදගත්. හලෙලූයා. එනිසා ගොඩකයි විවේචනාත්මකව තමයි මෙවැනි දේවල් දිහා බලන්නේ. මෙවැනි ට්‍රොෆික්ස් දිහා බලන්නේ. ඔගොල්ලෝ දන්නවද තෘෂ්ණාව කියන්නේ මොකක්ද කියලා? තෘෂ්ණාව කියන්නේ මොකක්ද? හොඳ අර්ථ දැක්වීමක් අද තියෙන්නේ. හරි? හරිම ෂෝක්. තෘෂ්ණාව කියන්නේ මොකක්ද? මං මැසේජ් එකක් දැම්ම සල්ලි ඕනුන් අද පල්ලියට වරෙලා කියලා. උන්ට ඕන්නේ නැති වැඩි ඇවිල්ලා නැහැ. නෙවෙයි. මොකද තෘෂ්ණාව කියන්නේ? දැඩි ආශාව. මගේ නෝට් එක බලන් කිව්වද මන් දන්නේ නැහැ මේ. එක තිමෝති 6:10. හලෙලූයා. අපි මර්ජි කට්ටුවේ සෛල 3ක් පටන් ගන්නවා. 3ක් නේ? සෙල්ස් 3. වාව්. ඊයේ අපේ මර්ජි කට්ටුවේ බුදුහාමුදුරුවෝ ගාවටත් අපිට ඇප්සඩියක් අරන් ගියා. බුදුහාමුදුරුවෝ. දේව භක්ති නාමය 6:10. දැක්කනේ දානේ. හරි. වань. මං නිසාද වස්තු තෘෂ්ණාව සීළු ආකාර නපුරේ මුලක්ය. සීළු ආකාර. වස්තු තෘෂ්ණාව සීළු ආකාර නපුරේ මුලක්ලු. දැඩි ආශාව. දැඩි ආශාව කියලා අපි දාගමුකෝ තෘෂ්ණාවට. මං නිසාද වස්තු වලට දැඩි ආශාව සීළු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලය වී ඇදහිල්ලෙන් මුලාව ගොස් බොහෝ වේදනාවලින් තුමූම යනගත්තෝය. ඒ කියන්නේ ඔය ඉරිදා කට් කරලා ජොබ් කරනොන් ඉන්නවනේ. එන ගන්නවා. එනගත්තේ නැත්තම් මේක බට්ටපල් බොරු. මේ ස්ක්‍රිප්ට් එක බොරු එකක්, හොර එකක්. වැරදිලා අලීලා දින් දෙවෙන්න ඔස්සේ. අපි දෙවෙනොන්සට විරුද්ධව නඩු දාමු. අපිට බොරු ස්ක්‍රිප්ට් එකක් එවලා කියලා. පාස මේ වුණා පාස කියන්නේ ඒින්දයි. මේ බොහෝ වේදනාවලින් තමන්ම ඇන ගන්නවලු. වස්තු තෘෂ්ණාව සීළු ආකාරයෙන් නපුරේ මුල. දෙයකට තියෙන දැඩි ආශාව. අද වැඩ කරොත් ඕටි. හෙට නෝටි. ඔව්. ඉරිදට ඕටි සවුන්දට නෝටි. එහෙම තමයි කියන්නේ.
සමහරු ඊට ආලේවි ඇතහිල්ලෙන් මුලාව ගොස්. බෑ අද ඉරිදානේ මොනවදනේ පල්ලියට ගෙවිලා දැන් පාස්ටර් මොන හරි කියනවා බයිනවා රමෙම කරනවා. ඊට වැඩි හොඳයි සැනසීමයි රුපියල් 2000 කරි හම්බ වෙනවා කිය. ඇදහිල්ලේ මුලාව ගිහිලා. Hallelujah. Praise God. සිස්ටර් කොච්චර දුරක් ඉඳන් දෙන්නවා? පැය කීයක් ගියා දෙන්න? පැය දෙකකට වැඩි ගියා. Praise God. අපි හොඳ අත්පොලසන්නාදයක් දෙනවා. පැය තව කට්ටිය එන්නේ හිටියා නේ සිස්ටර්. පැය දෙකකට වැඩි. බස් දෙකක ඇවිල්ලා ආයේ ත්‍රිවිල් එකකින් මෙතෙන්ට. අපි ළඟදීම මදුරංකුලි ටවුන් එකට යනවා සිස්ටර්. ඒකට ඔයාට බැස්ස ගමන් එතන. ඉතින් අදහිල්ලෙන් මුලාව යනවා කියන්නේ යම් හේතුවක් යම් දෙයක් නිසා මෙවැනි රැස්වීම් දෙවියන් වහන්සේගේ දේවල් අතහැර ගන්න එක. ඒකට ඇවිල්ලා කියනවා තෘෂ්ණාව, දැඩි ආශාව. තමන්ගේම දේවල් වලට තියෙන ආශාව. නැති දේවල් වලට නිඳා කරනවා. දන්නේත් නැහැ. නිඳා කරනවා. ඕව මේ ප්‍රොස්පරිටි ටීචින්. දන්නේත් නැහැ. ඒගොල්ලෝ වපුරන්නේත් නැහැ. හරි. තෘෂ්ණාව කියන්නකෝ. අර මේ කියලා බලමු. හරි. නුවණ නැති තිරිසනුන් ලෙස මේක දැක්කනේ. නුවණ නැති තිරිසනුන් ලෙස ජම්ම ගතියෙන් ඔවුන්ට තේරෙන මේ දේවලින් අනේ ස්වාමිනී මගේ බයිබලේ තියෙන්නේ ඒවා. ඒගොල්ලෝ දන්නේ නැති දේවල් විනිශ්චය කරනවලු. දන්නේ නැහැ පාස ක්‍රිස් ගැන. දන්නේ නැහැ මේ උගන්වන වචනේ මොකද්ද කියලා. මේකේ හරය දන්නේ නැහැ. ඒ වුණාට නොදන්නා කොයි දෙයකටත් නිඳා කරනවා. හරියන්නේ නැහැ. හුලඟින් ගහගෙන වතුර නැති වලාකුල්ය. ගහගෙන පළ නැත්තා වූ දෙවරක් මලා වූ මුලින් උතුරු ලද්දා වූ සරත් කාලයේ ගස්සෙමු. අනේ ඔය කතා කරන්නේ ලෝකෙ උන් ගැන නෙවෙයි ඈ. ඔව්හු සුවකේ ලැජ්ජාව නැමැති පෙන දමන මුහුදේ රෞද්‍ර තරංගය ඔය. මුලාව යන තාරකාවෝය. ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම සදාකාලටම තබා තිබේ. අපි දිලිඳු වෙන්න ඕනේ. අපි දුක් විඳින්න ඕනේ. ඒ අන්ධකාරයේ කවුළු සදාකාලටම අරන් ඊළඟට ආදම් පටන් සත්වෙනියා වූ ඒනොක් මොවුන් ගැන අනාගත වාක්‍ය කියමින් බලව සියල්ලන් කෙරේ යුක්තිය ඉෂ්ට කරන්නටද සීල අභක්තීන් විසින් අභක්තිකවන්ත ලෙස කළා වූ ඔවුන්ගේ සීල අභක්තික ක්‍රියා ගැනත් ඒ කියන්නේ භක්තිවන්තව ඉන්න අය අභක්තිකවන්ත විදියට වැඩ කරා. ඊළඟට අභක්තික පව්කාරයන් විසින් උන්වහන්සේට විරුද්ධව කතා කළා වූ සීල කර්කස දේ ගැනත් ඔවුන්ට විරුද්ධව පත් කරන ලද ස්වාමීන් වහන්සේ සූකේ දසදහස් ගණන් සුද්ධවන්තයන් සමග ආසේකය කීවේය. ඊළඟට මොහු මෙසිවිලි කියන්න ඔය කොඳුරන්න ඔය තමුන්ගේ තෘෂ්ණාවල් අනුව හැසිරෙන්න ඔය. ඔවුන්ගේ කටින් මහත් උණුගු වචන කියමින් ප්‍රයෝජනය පිණිස මනුෂ්‍යයන්ගේ තරාතිරම් සලකන්න ඔය. ස්ථිරව සිටීමට අනුකම්පා වීමටද ආවාද. මොහු මෙසිවිලි කියන්න ඔය කොඳුරන්න ඔය තමුන්ගේ තෘෂ්ණාවල් අනුව හැසිරෙන්න ඔය. දැඩි ආශාව. අද යනවා රෙදි ගන්න. අද ඉරිදනේ. හෙට සවුදනේ. හෙට වැඩ අද නිවාන අද යනවා රෙදි ගන්න. ඔවුන් මැසිවිලි කියනවා. ඔවුන් කොඳුරනවා. තමන්ගේ තෘෂ්ණාවල් අනුව හැසිරෙනවා. තමන්ගේ ආශාවල් උදෙසා දෙවියන් වහන්සේගේ ආශාවල් උදෙසා දැවීමක් නැහැ. දෙවියන් වහන්සේගේ ආශාවල් දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද කියලා දන්නේ නැහැ. ඉරිදට දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද කියලා දන්නේ නැහැ. සෙනසුරාදාට ඔබ මොන වගේ වාතාවරණයකද ජීවත් වෙන්නේ? ඉරිදා උදේට කණා මුට්ටි ගන්නවද? මොන වගේ වාතාවරණයක්? ඔබ හස්බන්ඩ් නම් ඔබේ වයිෆ් කොයි විදිහටද ඔබ චර්ච් එකට එවන්නේ ඉරිදාට? ඔබ වයිෆ් නම් ඔබේ හස්බන්ඩ් කොයි විදිහටද චර්ච් එකට එවන්නේ? කුලප්පු කරලා අර කුළුමි මිහරක වගේ දෙවන්නේ. ඒ කියන්නේ හස්බන්ඩ් ගිහලා පැයකට විතර පස්සේ තමයි වයිෆ් වෙන්නේ. දෙන්නම එක වෙලාවෙ තමයි පිටත් වෙන්නේ. මගේ එනකොට පොඩි වලියක් යනවා. සරු කුළුමියම වගේ. මං යනවා.
බෝන නම් වරේ. කියනවා අපෝ මං එහෙම නැහැ කියලා. ඔය ඉතින් එහෙම නෑ. කසාද බැඳලා නෑනේ. හලෙලූයා. එතකොට මේ තෘෂ්ණාව තියෙන කෙනා, ඒ කියන්නේ දැඩි ආශාවකින් ජීවත් වෙන කෙනා, එයා තියාගෙන ඉන්නවා හැම දෙයක්ම. එයා දෙන්න කැමති නෑ. එයා දෙන්න කැමති නෑ. ඔබේ අල්මාරි මන් දවසක් වා පල්ලෙවි තියෙන ඇඳුම් තියෙනවා. සමහරු ඉන්නවා වෙඩින් එකට ඇඳුම තියෙනවනේ. අම්මේ මුත්තේ කිව්වත් අම්මෝ ඒක අල්මාරි. ඔය hina වෙන්නේ වයිෆ්ලා තමයි. බලන්න. නේ? හරි. වෙඩින් එකට ඇඳුම් මන්නම් ඕක කොහේ හරි රෙන් කරන්න දාලා මේ වෙනකොට ලක්ෂ 2ක්වත් හොයාගෙන. හරි. අමුතු ගතිගුණයක් තියෙන අල්මාරිය ඇතුලේ දාගෙන ඉන්න රෙදි. සපත්තු මේක වෙඩින් එකට ගත්ත එක මතක් වෙන්න තියන් ඉන්නේ. ඒ කියන්නේ අමතක වෙනවද උඹට වෙඩින් එක ඒක නැත්තම්? දරුජි කරන්නේ එහෙම. නාසාවෙන් අහගෙන ඉන්නේ. ඇත්තද? බඳින්නේ නැහැ? බඳින්න එපා. තෘෂ්ණාව තියනවද කොහේ හරි? සමහරක් වයසක අය ඉන්නවා පොල් ගහලා පොල් කට්ට දානවා ඇඳාසට. පොල් කට්ට දානවා ඇඳාසට. කෙල ගහන පඩික්කම් දෙක තුනක් තියෙන ඇඳාස්සේ. එළියට ගන්න. ඇඳාස් වල බලන්නකෝ කියලා. ඇඳාස්සේ තමයි කොහොම අර වීදුරු පිංගම් කවුරු හරි ගණී කියලා ඇඳාස්සේ තමයි බලන්න. පෙනේ සපත්තු ඇඳාස්සේ තියෙන. තෘෂ්ණාව දෙන්න කැමති නැහැ. කවුරු හරි ගෙදරට එනවට කැමති නැහැ. කවුරු හරි කිව්වොත් අපි එනවා දවස් දෙකක් විතර ඉඳලා යන්න කියලා. ජෙසිපිටයි thank you. කියලා තියලා ස්වාමිනේ වහන්සේ පුළුවන් නවුංග වළක්වන්න ස්වාමිනේ. කැමති නෑ දෙන්න. මොනවද ඒවට කියන්නේ? එහෙම කරන අය මොනවද කියන්නේ? අර ගෙදරට ආපුවාම ඒගොල්ලන්ට මොන හරි උදව් කරන අය කන්න බොන දෙන අයට මොකද ඒ කියන වචනයක් කියනවනේ? ආගන්තුක සත්කාර. ආගන්තුක සත්කාරවලට මැලි වෙන්න එපා කියලා බයිබලයේ කියනවා. 100 කාව සතුටින් කන්න දෙන්න කොඳුරන්නේ නැතිව. කොඳුරන්න එපා. වයිෆ් උයන විදිය තමයි බුදුම. අය 100 කාවත් කොඳුරන්නේ නේ? දැකලා දිනවද? කොඳුරන. ඕගොල්ලෝ කොමාවත් අපි කන්න හදලා දෙනවා. කොඳුරන්නේ. මොකද එහෙම දීමක් නැහැ. ඒ වෙවිලා තෘෂ්ණාව. මගේ කාලය ගැන තෘෂ්ණාව තියෙන සමහරක් අයට. ඇඳුම් පැළඳුම් ගැන. පුදුම ආස. මමත් ඇඳුම් වලට ආදරේ. හැබැයි ඇඳුම් වලට ආස නැහැ. තියාගෙන ඉන්න අල්මාරිය ගොඩ ගහගෙන ඉන්න. සමහර ඔබ කාට හරි ඇඳුම් දීලා කියනවා දුන්නා ගෙනත් දුන්නේ නෑනේ අප්පා. මුන්ට වටින්නේ නැද්ද ඇඳුමක් ඉල්ල ගත්තාම ගෙනත් දෙන්න. ඇඳන් යන්න නම් දන්නවා මහ ලොකුවට. ඇඳුමක් ගෙනත් දෙන්න දන්නේ නැහැ. අරන් ගියේ. ඇයි දුන්නේ? ඔබ වගේ කුම්මැහියෙක් නෙවෙයි එයා. එයා හිතන් ඉන්න ඔබ ගැන ඔබ ගාව තෘෂ්ණාව නැහැ කියලායි. දැන් එහෙම ඉල්ලන් ගිහිල්ලා දෙන්න නැතුව ඉන්න එපා. ගෙනත් දෙන්න ඒක හොඳයි ඔයාට. ඇඳන් ගියාට පස්සේ එහෙම කියන්න එපා. දෙන්න ආයේ නොගන්න බලාගෙන. නැත්තම් දෙන්න නැතුව ඉන්න කොඳුරනවා නම්. අන්න ඒකටත් කියනවා තෘෂ්ණාව කියලා. ළඟ ඉන්න කෙනාට කියන තෘෂ්ණාව තියාගන්න එපා කියලා. ඒකට හේතුව නපුරේ මුලක්. සිස්ටර් තට්ටු කරනවා. දොර හරි.
සියලු ආකාර නපුරේ මුලක්. ඔය මේ වෙලාවේ වැඩිපුර තට්ටු දාන්නේ ඒ පොඩි ගතියක් තියෙන අය වගේ. නේ? ඒ නිසා තමන්ගේ ඕනම දෙයක් ඕනම වෙලාවක දෙන්න පුළුවන් කෙනෙක් ගාව තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව නැහැ. හලෙලූයා. praise God. හරි. දැන් තමයි දේශනාවට යන්නේ. මොකක්ද ප්‍රින්සිපල් එකක් කියන්නේ? මූල ධර්මයක් කියන්නේ. මොකක්ද මූල ධර්මයක් කියන්නේ? අපිටත් කියනවා මූල ධර්මවාදී කියලා. මොකක්ද මේ මූල ධර්මයක් කියන්නේ? සරලව කිව්වොත් මූල ධර්මයක් කියන්නේ වැඩ කරන නීතියක්. තවත් විදිහකින් කිව්වොත් සත්‍යයේ පදනමක්. ක්‍රියා කරන නීතියක් ඒක. ක්‍රියාත්මක නීතියක්. ක්‍රියාත්මක වෙන්න යන නීතියක් නෙවෙයි. ක්‍රියාත්මක නීතිය. මේ දැනුත් ඒක ක්‍රියාත්මකයි. මූල ධර්මය කියන්නේ ඒකක්. තවත් විදිහකින් කිව්වොත් මූල ධර්මයක් යනු මාරු නොවන හැම තැනම එක විදියට වැඩ කරන දෙයක්. මාරු වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට මං ගලක් මෙහෙම උඩට දැම්මොත් ලංකාවේ ඒ ගලට මොකද වෙන්නේ? බිම වැටෙනවා. මං ඇමරිකාවට ගිහිල්ලා ගලක් උඩ දැම්මොත් මොකද වෙන්නේ? ඒත් වැටෙනවා. ඇයි? ගුරුත්වාකර්ෂණය. ඕනම දිහාකට ඒක ඇත්තක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මූල ධර්මයක් කියන්නේ. ඒක නීතියක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. හලෙලූයා. ඒක නීතියක්. ඒක මූල ධර්මයක්. දීම කියන්නේ වැපිරීම කියන්නේ මූල ධර්මයක්. ඒක ප්‍රින්සිපල් එකක්. මම පෙන්නන්නම් බයිබලෙන් හරි. දෙන කෙනා උතුම් වෙනවා. හරියට ගොවියෙක් බීජ වපුරනවා වගේ. වපුරන්නේ නැතිව අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බෑ. වපුරන්නේ නැතුව අස්වැන්න බලාපොරොත්තු වෙන්න බෑ. සමන්න අයියා ගිහිල්ලා හැමදාම උදේට වතුර ගහනවා ඉඩමට. හැබැයි මුකුත් ඇට හිටවල නැහැ. සමනයි. හැදෙයිද මේ? හැබැයි වතුර ගහනවා, පෝර දානවා. හැදෙන්නේ. ඇයි? හිටවල නැහැ. අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බෑ වැපිරීමක් නැතිව. වැපුරුවොත් අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අස්වැන්නක් හොයන්න එපා වපුරන්නේ නැතිව. ඔබ සල්ලි ලොකු ගොඩක් හොයන්න එපා වපුරන්නේ නැතිව. මං අද උදේ දෙවනවන්සකින් ඇහුවා මේ බිල්ඩින් එක අත්පත් කරගන්න මම මොකද්ද තව කරන්න ඕනේ? දෙවනවන්ස කිව්වා ඔයා තාම එක දෙයක් කරලා නැහැ ඒකට. ඔයා ඒකට තාම සීඩ් එකක් දාලා නැහැ. ඔයා දැම්මොත් ඔයා ඒක නෙලා ගන්නවා. මං අද උදේ තීරණය කරා. මං හෙට වෙනකොට කීයක්ද වපුරන්න යන්නේ කියලා. ඔතන මම මේ අවුරුදු ඉවරෙන්න ඉස්සෙල්ලා මගේ පාස්ටර්ගේ අතට රුපියල් මිලියනයක් මම වපුරනවා. මේ අවුරුද්ද ඉවරෙන්න ඉස්සෙල්ලා මම මිලියනයක් වපුරනවා. ඒ වවිලා අවුරුද්දම එකතු කරපු එක නෙවෙයි එකපාර මම මිලියනයක් වපුරනවා. තව මාස 6දී. ඔය 6 ඇතුළත මම වපුරනවා. 1 මිලියන් ගිහින් දෙනවා පාස්ටර්ගේ අතට. හලෙලූයා. පාස්ටර් වෙලින්ටන් 1 මිලියන්. ඒ වගේ ටාගට්ස් තියාගන්න. වපුරන්න. දැන් 1 මිලියන් වපුරන්නත් මම වපුරනවා. ඕගොල්ලෝ තේරෙනවද ඒක මං කියන දේ? ඒක වපුරන්න ඕන නිසාත් මම වපුරනවා. හලෙලූයා. එනිසා අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න එපා වපුරන්නේ නැතිව. ගොඩක් අය පටලගෙන තියෙනවා මූල ධර්ම ගැන. ඔව් මූල ධර්මය කියලා කියනකොට සමහර කලට ඔව් නීති ගැනත් කියනවා. ඔවුන් හිතනවා මූල ධර්මය කියන්නේ නීතියක් කියලා. සමහරක් අය හිතනවා මූල ධර්මය කියන්නේ අදහසක් කියලා. අදහසක්? මොකක්ද අදහසක් කියන්නේ? අදහසක් කියන්නේ නිකන් හරියට මෙන්න මේ වගේ. මං හිතන්නේ හවසට වහී වගේ. ඒක අදහසක්. මං හිතන්නේ හවසට වහී. ඒක අදහසක්.
මොකද්ද නීතියක් කියන්නේ? රතු ලයිට් එක වැටුනොත් නවත්තන්න ඕනේ. ඒක නීතියක්. හැබැයි ඒක මිනිස්සු අදපු නීතියක්. මූල ධර්මය කියන්නේ නීතියක් තමයි. හැබැයි ඒක නීතියක් නොවන්නේ නීතියකට වඩා ලොකු වෙලා තියෙන එකට හේතුව තමයි මූල ධර්මය කියන එක හැදුවේ ඒ නීතිය හැදුවේ දෙවියන් වහන්සේ. හලෙලූයා. මූල ධර්මය තමයි ඔබ වපුරන දේම නෙලා ගන්නවා. මේක ඇවිල්ලා හරියට රතු ලයිට් එක වැටුණු නවත්තන්න ඕන වගේම එකක් කියලා ඔබට හිතන්න පුළුවන්. හැබැයි මේක ඇවිල්ලා දෙවියන් වහන්සේ දාපු නීතියක්. බයිබලයේ ලියලා නැහැ රතු ලයිට් එක වැටුණු නවත්තන්න කියලා. ඒක මිනිස්සු හදුපු එකක්. හැබැයි දෙවියන් වහන්සේ හදුපු එකක් තියෙනවා ඔබ වපුරුවත් ඔබ නෙලා ගන්නවා. ඔබ අස්වැන්න ගන්න යනවා. වපුරන් නැතිව නෙලන්න බෑ. දෙවියන් වහන්සේ මේ විශ්වයටම හදපු මූල ධර්මයක් ඕක. මං කියන්නේ තේරෙනවනේ? ඔයා වපුරන ඕනෑම දෙයක් වනෙලා ගන්නවා. ඔබ වී වැපුරුවොත් ඔබට කවදාවත් බෑ අඹ නෙලා ගන්න. ඔබට වී වැපුරුවොත් ඔබට පුළුවන් වෙන්නේ වී නෙලා ගන්න. ඔබගේ කටේ වචනත් බීජ. ඔබ වපුරන්නේ මොකක්ද ඒකම නෙලා ගන්නවා. ඔබ සල්ලි වැපුරුවොත් සල්ලි නෙලා ගන්නවා. ඔබ වපුරන දේ නෙලා ගන්නවා. ඒක ඒක මූල ධර්මයක්. ඒක හැම දෙයකටම අයිති. දැන් මම මෙතන උගන්වනකොට රතු ලයිට් එකක් පත් වුණොත් ඒකෙන් අදහස් කරන්නේ මම නතර කරන්න ඕන කියලා. ඒක පාරේදී විතරයි ඒ නීතිය. හැබැයි මම මේ කියන මූල ධර්මය කියන එක මුළු විශ්වයටම අයිති එකක්. අන්න ඒ නිසා ඒකට මූල ධර්මයක් කියන්නේ. එතකොට දීම මූල ධර්මයක්. මං කියන දේ තේරුන්නේ නැද්ද? තේරුණානේ? පාරේදී විතරයි නීතියක් ඒකට අදාළව විතරයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. මූල ධර්මයක් මුළු විශ්වයටම අදාළයි ඒක. එතකොට මූල ධර්මයක් කියලා මං කිව්වා දීම කියන එක මූල ධර්මයක්. වැපුරුවොත් නෙලා ගන්නවා. ඒක මූල ධර්මයක්. ඔයා වචන වැපුරුවොත් වචන වලින් දේවල් නෙලා ගන්නවා. වපුරන දේ නෙලා ගන්නවා. ඔයා සල්ලි වැපුරුවොත් ඔයා සල්ලි නෙලා ගන්නවා. ඔයා අඹ වැපුරුවොත් ඔයා අඹ නෙලා ගන්නවා. ඔයා පොල් වැපුරුවොත් ඔයා තල් නෙලා ගන්නවද? නෑ. ඒක මූල ධර්මයක් කියන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ කොයිවත්. කවදාවත් කොහිදිවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. හලෙලූයා. හැමදාම හැමෝටම වැඩ කරනවා. තේරුණා? ඒක නීතියක්. ඒක මූල ධර්මයක්. ඇයි මූල ධර්ම වැදගත්? මොකක් හරි ප්‍රශ්නයක් ආවහම කරදරයක් ආපුවාම මූල ධර්මය දන්න කෙනා පැනික් වෙන්නේ නැහැ. මොකද්ද? තේරුණා? මොනවද කිව්වේ? ඔව්. එයා ඇවිල්ලා වීවුල් වෙන්නේ නැහැ. එයා අප්සෙට් යන්නේ නැහැ. මොන හරි ප්‍රශ්නයක් ආවොත්. එයා පැනික් වෙන්නේ නැහැ. මූල ධර්මය දන්න කෙනා. ඒකේ මූල ධර්මයේ තියෙන වැදගත්කම. හලෙලූයා. හරියට ෆයිලට් කෙනෙක් එයා ෆ්ලයිට් එකේ එලවගෙන යනකොට ඒකේ එන්ජින් එක නතර වුණොත් ෆයිලට් අඬන්නේ නැහැ. අයියෝ එන්ජින් එක නතර වුණා මොකද කරන්නේ කියලා. එහෙම කරන්නේ නැහැ එයා. ඒකට හේතුව එයා ප්‍රින්සිපල්ස් දන්නවා. එයා දන්නවා ග්ලයිඩ් ස්පීඩ් එක තියාගෙන ඒ ග්ලයිඩ් ස්පීඩ් එක තියාගෙන ළඟම තියෙන එයාපෝට් එකෙන් බස්සන්න. එන්ජින් එක නතර වුණා කියලා එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එයා දන්නවා මූල ධර්මය. ඒ යන ඒ ග්ලයිඩ් ස්පීඩ් එක තියාගෙන එයා ළඟම තියෙන ට්‍රැක් එකෙන් බාන්න එයා දන්නවා. අඬන්නේ නැහැ. තේරෙනවද මූල ධර්මයේ තියෙන මූල ධර්මයේ දන්නේ නැත්නම් එයා අඬනවා එන්ජින් එක නතර වුණොත්. ෆයිලට් බැරි වෙලාවකත් අපේ ලංකාවේ බස් එකක් එළවන එකක මොකක් කර වුණොත් ඌ පයින්නවා බස් එකත් ඇරලා. ඌ දන්නේ ඒක නතර කරගෙන මූල ධර්ම. ඌ පැනලා දිනවා මන්ද හොඳට දැකලා දිනවා බස් එක යන්නේ අර 100ක් විතර සෙනග ඌට ඒක වැඩක් නැහැ. ඌ දොර ඇරලා බයිනවා ඒ පැත්තට.
බස් එක ගිහලා කොහෙද වදිනවා. මූල ධර්මයේ දන්න කෙනා එහෙම කරන්නේ. හලෙලුයා. තවත් කෙටියෙන් කිව්වොත් මූල ධර්මයක් කියන්නේ මේක කළොත් මේ ප්‍රතිඵලය අනිවාර්යෙන් එනවා කියන එකයි. ඒක මූල ධර්මයක්. හලෙලුයා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ක්‍රියා කරන විදිය මේක කළොත් මේ ප්‍රතිඵලය එනවා. ඒකල ප්‍රින්සිපල් එකක්. ළඟින් ඉගෙන ගන්න කියන්නේ මූල ධර්ම හරියම වැදගත්. මං ඊළඟ දවසෙත් උගන්වන්නේ තව මූල ධර්මයක්. ඊළඟ සතියේත් උගන්වන්නේ තව මූල ධර්මයක්. අද උගන්වන්නේ මූල ධර්මයක්. හලෙලුයා. මොකක්ද බීජයක් කියන්නේ? මොකක්ද මේ බීජයක් කියන්නේ? ඇටයක්. මොකක්ද බීජයක් කියන්නේ? මූල ධර්මයක්. ඒක තමයි මෙච්චරලා කිව්වේ. බීජයක් කියන්නේ මූල ධර්මයක්. ඒක තිබ්බොත් පැලවෙනවා. ඒක ඔබ අතේ තියන් ඉන්න තාක්කල් පැලවෙන්නේ නැහැ. සමන් අයියා ඇට ටින් එකක් අරන් අතේ තියන් ඉන්නවා. පැලවෙයිද? නෑ. ඒක බිම දාන්න ඕන. අවස්ථාව එනකන් එන්න එපා වපුරන්න. අවස්ථාව වෙනකන් ඉන්න එපා. බයිබලේ කියන්නේ කලටත් අකලටත් වැඩේ යෙදී සිටපන්. අවස්ථාවක් එනකන් ඉන්න එපා. පාස්ටර් කියනකන් ඉන්න එපා. ඕනෑම දෙයකට ජීවය අඩංගු වෙන දේ තමයි මූලධර්මය කියලා කියන්නේ. බීජය කියන එක ඕනෑම දෙයකට ජීවය අඩංගුයි. මං කියන දේ තේරෙනවද? හැම දෙයකටම ජීවය තිබෙනවා මේ බීජය ඇතුලේ. හැම දෙයකටම හොඳට අහගන්න. බීජයක ජීවනය දෙන මූලධර්මයක් තියෙනවා. තැන්පත් කරලා ඕනෑම බීජයක. මේ මූලධර්මයට ජීවනදායක මුල් තියෙනවා බියක. බීජ දෙවියන් වහන්සේ විසින් අඛණ්ඩව ලබා දෙන මූලධර්මයක්. හරි? බීජ දෙවියන් වහන්සේ දැන් නිකුණු තියනවා වෙනවා. බීජ දෙවියන් වහන්සේ විසින් ගුණ කිරීම සඳහා ලබා දෙන දෙයක්. ගුණ කිරීම සඳහා ලබා දෙන දෙයක්. ඔබට බීජයක් නැති වුණොත් ඔබ ගිලිලා යනවා. තේරුණාද? මට යොමුකන් දෙන්න දනුෂ්. මොනවද? ද්විතීය කතාව 8:18 ලේබරතුම් සලා සිස්ටර් අහගෙන තින්නේ සල්ලි ඕනේද? ඕනේ? වාවිට උගන්වන්නද සල්ලි ඕනා කියලා? සල්ලි ඕනේ නැද්ද සිස්ටර්? ඕනා නම් මේක බලන්න. ඔබ සම 8:1ද කිව්වේ මම? 18. 8:18. ඒකනේ එක. මේක ආක්ෂාව. ඔබේ දෙව් ස්වාමින් වහන්සේ සිහි කරන්න. මං නිසාද ඔබේ පියවරුන්ට දිවුල තමන්ගේ ගිවිසුම අද තිබෙන්නාක් මෙන් ඉෂ්ට කරන පිණිස ඔබට සම්පත් ලබා ගැනීමට ඉංග්‍රීසි පරිවර්තනය දාන්න KJV එක සම්පත් ලබා ගැනීමට පුළුවන්කම දෙන්නේ දෙවියන් වහන්සේය. මොනකේ? කාවද? ඔය ස්ක්‍රිප්ට් එකනේ මට කියන්නේ. අපිට සම්පත් ලබා ගන්න පුළුවන්කම දෙන්නේ දෙයි කියලා. හරි.
For it is he that giveth thee power to get wealth. සම්පත් ලබා ගැනීමට බලය ධනය ලබා ගැනීමට බලය දෙන්නේ දෙවියන් වහන්සේලු. මගේ ට්‍රොෆික් එක හරිනේ. ධනය ලබා ගැනීමට බලය දෙන්නේ කවුද? හලෙලූයා. දුප්පත්කම ලබා ගැනීමට බලය දෙන්නේ කවුද එන? අරගෙම විරුද්ධ වචනේ. යකා. ඒකා යකා. ධනවත්කම ලබා ගැනීමට wealth කියන්නේ ධනවත්කම. For it is he that give thee power to get wealth. Hallelujah. The Lord thy God, for it is he that give thee power to get wealth. ධනය ලබා ගැනීමට බලය දෙන්නේ දෙවියන් වහන්සේ. Hallelujah. ඒ දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබ ධනවත් වෙන එක. දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබ ධනවත්ව ජීවත් වෙන එක. Hallelujah. බයිබලයේ කියනවා නුඹලාගේ ස්වර්ගයේ දෙවියන් වහන්සේ සියල්ලේ සම්පූර්ණ සිරින්නාක් මෙන් නුඹලා සියල්ලේදී සම්පූර්ණ වෙයල්ලා. Hallelujah. කටේ හිලක්ද? ඔව්ලු. උන්වහන්සේ කියනවා ධනය ලබා ගන්න බලය දෙනවා කියලා. ධනය ලබා ගන්න බලය දෙනවා. මොකක්ද ඒ? මොකක්ද ධනය ලබා ගන්න තියෙන බලය කියලා දැන් දැනගන්න ඕනේ. මේ අහගන්නකො මං කියන දේ දෙවියන් වහන්සේ ද්විතීය කතාව පොතේ කියනවා ඔය කීවෙනි පොතද බයිබලේ තියෙන? 7. 5. ඔය කීවෙනි පොතද? ඔයා සෙල්ලීට කෙනෙක්ද? ආය ගණන් කරා ජනවාරි පෙබරවාරි නෑනේ උත්පත්ති නිග්මයම ලෙවි කතාව ගණන් කතාව විනිශ්චයකාරය පොත නැන්ද? පස්වෙනි පොත බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ බලය දෙනවලු ධනවත් වීමට. එහෙනම් අපිට වෙනවා එහෙනම් අනිවාර්යෙන් ඉස්සරහා පොත්වල කොහේ හරි තියෙන්න ඕනේ මොකද්ද බලය කියලා. මොකද මම මේක ලියලා නැහැ. හලෙලූයා. බයිබලයේ බලය දුන්නු තැන මිනිස්සුන්ට බලය දුන්නු තැන පොළොවට බලය දුන්නු තැන හොයාගන්න නම් ඔබට වෙනවා උත්පත්ති පොතට යන්න. ඔබට උත්පත්ති පොතේ නැතුව ගියොත් බයිබලේ ඔබට බෑ බලය කොහොමද ආවේ කොහොමද උනේ මොකද්ද උනේ කියලා කොහෙවත් හොයාගන්න. අලුත් ජීසුම තමයි. ඒක නැතුව ගියොත්. අලුත් ජීසුම බොරු වෙනවා පුතා. උත්පත්ති පොත නැතුව ගියොත්. අපි බලමු මොකක්ද ධනය ලබා ගන්න තියෙන බලය කියලා. දෙවියන් වහන්සේ කියන්නේ ධනය ලබා ගන්න බලය දෙනවලු. ධනවත් වෙන්න ඕනද? ධනවත් වෙන්න දෙවියන් වහන්සේ බලය දෙනවලු. සම්පත් ලබා ගන්න දෙවියන් වහන්සේ බලය දෙනවලු. ධනවත් වෙන්න ඕනද? එහෙනම් හොයා ගන්න ඕන නේද මොකක්ද මේ බලය කියලා? බල ගන්න එක නෙවෙයි. මොකක්ද මේ බලය? මොකක්ද මේ පව එක දෙවියන් වහන්සේ කියන? දෙවියන් වහන්සේ කියන මම බලය දෙනවලු ඔයාට ධනවත් වෙන්න. ඔයාව ධනවත් කරන්න මම බලය දෙනවලු. ඉතින් මම දන්නේ නැහැ ස්වාමීනි මොකද්ද මේ බලය කියලා. මොකද්ද මේ පව එක? මොකද්ද මේ පව එක? හලෙලූයා. අපි යන් උත්පත්ති 8 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයට. මොකක්ද මේ ධනය ලබා ගන්න තියෙන බලය? මොකක්ද ඒ? පොළොව පවතින තුරු අපි මැරෙන්නේ නැහැ. පොළොව පවතින තුරු මත කියන්නේ 1 2 3යි. පොළොව පවතින තුරු වපුරන කාලය සහ කපන කාලයද. හලෙලූයා. ඒ කියන්නේ මේක මූල ධර්මයක්. පොළොව පවතින තාක්කල් වැපරීම සහ කපා ගැනීම තියෙන්න යනවා. කෙනෙක්ට වපුරන්න බැරුව ගියොත් කපන්න බැරුව යනවා. නෙලා ගන්න බැරුව යනවා. පොළොව පවතින තාක්කල්. හලෙලූයා. දැන් අපිට යන්න යනවා තව තැනකට. මොකක්ද ඒ කියලා දැනගන්න. එහෙම කිව්වේ. ඒ දෙවනස කිව්ව වපුරන කාලය සහ කපන කාලය. වපුරන කාලය කපන කාලය. බීජ වපුරන්න ඕනේ බීජ නෙලා ගන්න. වපුරන කාලය
කපා ගන්න කාලය. කියන්නේ වපුරන කාලය, කපා ගන්න කාලය. බයිබලේ කිව්ව නෑ කපා ගන්න කාලය, වපුරන කාලය කියලා. වපුරන කාලය තමයි ඉස්සරහින් දැම්මේ. මොකද වපුරන්න බැරිව කපා ගන්න හම්බෙන්නේ නෑ කවදාවත්. හලෙලූයා. අපි උත්පත්ති එකේ කීයද? කීයද කියන්න බලන්න. කීයද උත්පත්ති එකේ? උත්පත්ති කීයද? අනුමාන කරන්න. උත්පත්ති එකේ 20 නම් පලාද ඒ වර්ග ලෙස පල දරන බීජ සහිත පල වෘක්ෂද පොළොව පිට හට ගන්නවාමයි කීසෙක. එයයි සේවිය and it was so. දැක්කද දෙවියන් වහන්සේ කරපු දේ? හැම ගහකටම හැම ශාකයකටම දෙවියන් වහන්සේ බීජයක් තිබ්බා. දෙවියන් වහන්සේ ගහක් හැදුවා බීජයක් තියලා. දෙවියන් වහන්සේ ඔලිව ගහ හැදුවා ඔලිව ගෙඩි තියලා. ඒ ඔලිව ගෙඩි තිබුණ නැත්නම් ආරොන්ව ආලේප කරන්න තෙල් නැති වෙනවා. දෙවියන් වහන්සේ දැක්ක බීජයේ ප්‍රතිඵලය අන්තිමට. දෙවියන් වහන්සේ ලෙබනොන්හි තීරි ලෙබනොන් ගස් නේ? තීර් ගස්ද? තීර් ගස්. කීරි ගස්. ලෙබනොන්නේ කීරි ගස් දෙවියන් වහන්සේ මැව්වා. දෙවියන් වහන්සේ ලෙබනොන්නේ එක කීරි ගහක් මවලා ඒකට දෙවියන් වහන්සේ බීජ තිබ්බා පළ දරන පිණිස. දෙවියන් වහන්සේ දැක්ක ඒකේ රිසල්ට් එක ලෙබනන් වල තිබෙන කීරි ගස් වල කඳන් ගෙනාවා දේවමාලිග වදන්. හලෙලූයා. දෙවියන් වහන්සේ ඉතා කුඩා බීජයක් තිබ්බා හිසොප් ගහේ. හිසොප් ගහේ කුඩා බීජයක් තිබ්බා හරියට තලයට වගේ. දෙවියන් වහන්සේ බීජය පළ දරන්න කියලා කිව්වා. ඒ හිසොප් බීජ පළ දරලා ඒ හිසොප් අත්තක් දණ්ඩක ගහලා ජේසුගේ කටට තිබ්බා තිත්තම වතුර පානය කරන්න. ඒ හිසොප් අත්ත නැතුව ගියොත් එදා ජේසුර එක කරන්න හම්බෙන්නේ නැහැ. හැම තිස්සම දෙවියන් වහන්සේ බීජයක් තිබ්බ හැම දෙයකටම බොහෝ ඵල දරන පිණිස. මම කව මූල ධර්මයක් හැම තිස්සම ගුණණය වෙනවා. මූල ධර්මයක් තියලා තියෙන්නේ ගුණණය වීම උදෙසයි. ඒ කියන්නේ බීජ කියන්නේ මූල ධර්මයක්. ඒක ඔබේ ගුණණය වීම උදෙසයි. හලෙලූයා. මං කියන තේරෙනවද? දෙවියන් වහන්සේ කියනවා සම්පත් ලබා ගන්න නම් දැන් කජු ගහේ සම්පත මොකක්ද? පොල් ගහේ සම්පත මොකක්ද? පොල්. පොල් ගහේ සම්පත පොල්. සම්පත් ලබා ගන්න නම් බලය දෙනවා. මොකද්ද බලය? පොල් ගොඩක් ලබා ගන්න නම් සම්පත් ලබා ගන්න නම් පොල් ගහේ සම්පත් පොල් ලබා ගන්න නම් බලය දෙනවලු. මොකද්ද බලය? මොකද්ද? ඔව්. බීජයක්. පොල් ගෙඩියක්. කෙනෙක් පොල් ගෙඩියක් බිම තියලා ඒක පැලුණාම පොල් ආවා සම්පත් ආවා. සම්පත් කියන රැපැත්තකද සම්පත් නෙමෙයි. ධනය ආවා. මොකක්ද ධනය ලබා ගන්න තියෙන බලය? පොළොව වනාහි තෘණද බීජ උපදවන පලාද ඒ වර්ග ලෙස පළදරන බීජ සහිත පළ වෘක්ෂද පොළොව පිට හට ගන්නවාමයි කීසෙක. වැඩිවීමක් වෙන්න නම් ගුණණය වීමක් වෙන්න නම් දෙවියන් වහන්සේ තිබේ බීජයක්. හලෙලූයා. දෙවියන් වහන්සේ මිනිස්යව මවලා ඔහු තුලට බීජයක් දැම්මා. ඔහුට කිව්වා පොළොව පූර්ණ කොට යටත් කරගන්න. දෙවියන් වහන්සේ සත්තුන්ව මවලා සත්තුන් තුලට බීජයක් දැම්මා. බීජයක් නැති කාන්තාවක් දුකින් ඉන්නවා. බීජයක් නැති භාර්යාවක් දුකින් ඉන්නවා. බීජයක් නැති පුරුෂයෙක් දුකින් ඉන්නවා. බීජයක් නැති කෙනෙක් මැරෙනවා. මරණය තියෙනවා එතන. මං කියන දේ තේරෙනවද? මම ඒක විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. බීජ මොකද්ද කියලා. මිනිස්සෙක් ඔබ දන්නවා. හලෙලූයා.
praise God. බලය තියෙන බීජය තුලයි. ඒ නිසා හැම දෙයකම බීජයක් තිබ්බේ. ඇත්තටම seed is spiritual. බීජය ආත්මිකයි. නැද්ද? ඔබට බීජයක් නැතුව යනකොට ඔබේ මරණය ආරම්භ වෙනවා. ඔබට බීජයක් නැතිව යනකොට ඔබේ මරණය ආරම්භ වෙනවා. ළඟ ඉන්න කෙනාව ඇහැරවලා තියාගන්න. එයාව පෝසත් කරවන්න තමයි මම හදන්නේ. මේ වීරු නෙවෙයි පුතා. මේ ඇවිල්ලා භයානක සත්‍යතාවයක්. ඔගොල්ලෝ මේවා ගණන් ගන්න නැතුව යන්න එපා. ගණන් ගන්න නැතුව ගිහලා සල්ලි හොයන්න හදන්න එපා. මේවා භයානක සත්‍යතාවයක්. හලෙලූයා. ඔබට බීජයක් නොමැති විට දෙවියන් වහන්සේ ඔබට බීජයක් ලබා දෙනවා. බයිබලෙ ලියලා තියෙනවා එහෙම. දෙවියන් වහන්සේ බීජ ලබා දෙනවා. බයිබලෙ ලියලා තියෙනවා එහෙම. හලෙලූයා. මොකද බයිබලෙ ලියලා තියෙන්නේ? 2 කොරින්ති 9:10 කියනද මම. ඒක ඉංග්‍රීසි පරිවර්තනය මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඇම්ප්ලිෆයිඩ් පරිවර්තනය. ඔන්න අහගන්න. අපේ සිංහල බයිබලයේ ඉච්චරටම හරියට නැහැ. මුත් ඇම්ප්ලිෆයිඩ් පරිවර්තනයේ AMPC ඇම්ප්ලිෆයිඩ් ක්ලාසික් එකේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. වපුරන්නාට බීජත් කෑමට කෑමත් සපයන දෙවියන් වහන්සේම දැකද? දෙවියන් වහන්සේ බීජ සපයනවා අපිට. ඔබට බීජයක් නැත්තම් දෙවියන් වහන්සේ ඔබට බීජයක් දෙනවා. හලෙලූයා. වපුරන්නාට බීජත් කෑමට කෑමත් සපයන දෙවියන් වහන්සේම ඔයාලා වපුරන්න තියෙන සම්පත් බහුල කරලා වැඩි කරලා දෙනසේක. වව්. හලෙලූයා. ඒ වගේම ඔයාලගේ ධර්මිෂ්ඨකමේ ඵල මම මේක ගැන උගන්වන්න ළඟදීම හරි. ධර්මිෂ්ඨකමේ ඵල වැඩි වෙනවලු වපුරනකොට. මේක පටන් ගත්ත තැන මම අරගෙන මේ ස්ක්‍රිප්ට් එක පටන් ගත්ත තැනක් තියෙනවා බයිබලේ. ඒක පටන් ගත්ත ඇත්තම උත්පත්ති පොතෙන්. සීඩ් එකකින් ධර්මිෂ්ඨකමේ ඵල වැඩි වෙනවා. හලෙලූයා. ඊළඟට කියනවා 11 වෙනි පදේ මේ විදියට ඔයාලා හැම අතින්ම හැම විදියකින්ම පෝසත් කරනු ලබනවා. එවිට ඔයාලට ත්‍යාගශීලී වෙන්න පුළුවන් කියලා කියනවා. වව්. සරලව තේරුම තමයි මේ පද දෙකේ. දෙවියන් වහන්සේ වාට බීජ දෙනවා වපුරන්න. ඔයා ඒක වපුරනකොට උන්වහන්සේ තව තව බීජ දෙනවා. අන්තිමට ඔයා හැම දෙයකින්ම පෝසත් වෙලාව දකින්න යනවා. අනිත් අයට දෙන්න පුළුවන් තත්වෙට ඔයා පැමිණෙන්න යනවා. ඒ දීම නිසා දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසාවල් යනවා. ඒක තමයි කියන්නේ. හලෙලූයා. ඔබේ ජීවිතයේ ඔබේ බීජ තුල කොටු වෙලා තිබෙනවා ඔබ. හොඳට අහගන්න මං කියන දේ හෙලෝ ළඟින් ඉන්න කෙනාට කියන්න අහගන්න කියලා. ඔබේ ජීවිතය ඔබේ බීජවල කොටු වෙලා තියෙනවා. ඔබේ ජීවිතය දෙවියන් වහන්සේගේ ඒ බීජය තුල තියලා තියෙනවා. seed බීජය කියන seed කියන seed මොකද seed hallelujah. ඔබේ ජීවිතය පිළිබඳ හැම දෙයක්ම ඒ බීජය ඇතුලේ තිබෙනවා. මම කෝ වචන බයිබලයේ පෙන්නන වචන බීජ කියලා. ඔබේ ජීවිතය සම්බන්ධ හැම දෙයක්ම ඔබේ වචන ඇතුලේ තියෙනවා. හලෙලූයා. මම ඔබට කිව්වා ඔබ පොල් වැපුරුවොත් ඔබට පොල් තමයි නෙලා ගන්න පුළුවන් වෙන්නේ. ඔබ ඇඳුම් වැපුරුවොත් ඔබට ඇඳුම් නෙලා ගන්න පුළුවන් වෙනවා. ඔබට තේරෙනවද හැම දෙයක්ම බීජ කියලා? තේරෙනවද? ගෙඩි විතරක් නෙවෙයි බීජ. හැම දෙයක්ම බීජයක්. ඒක මම කිව්වේ බීජ කියන එක ආත්මිකයි කියලා. ඒක ආත්මිකයි. ඔයගොල්ලෝට හිතන්න ගොඩක් දේවල් තියෙනවා මම මෙහෙම උගන්වනකොට. මට මේකක් වපුරලා මේකක් නෙලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකත් සීඩ් එකක්. ඒකත් බීජයක්. බීජ කියන්නේ ආත්මික දෙයක්. එහෙනම් වගේ සල්ලි වුණාද? සල්ලි වුණා? කොච්චරක් වුණා? දන්නේ කොච්චරක් වුණා? ඇයි සල්ලි වුණේ? අපිට වපුරන්න. ඇයි සල්ලි වුණේ? ලයිරු ඔන්න රත්තරන් බඩු ගන්න ඕන නම් ලයිරු ගාවට එන්න. හරි.
ලහිරු වැඩ කරන්නේ රත්තරන් බඩු කඩේක. රත්තරන් කොල්ලෙක්ද? කරුණාවක් ලහිරු පස්සේ වාගෙන ආවා. ඒක නැති කරගන්න එපා. රත්තරන් ගන්න ඕන කී හිටියනේ? ඒ කිව්වේ කරපු දෙයක් ගන්න ඕන කියලා. අම්මට අරන් දෙන්න. ලහිරු ගාව ගණන් අඩුයි. පවුමක් 5000යි. ඩොලර්. හලෙලූයා. මං කියන්නේ ඔයගොල්ලෝ තේරෙනවද? බීජ ආහාරය වැදගත්. හැම දෙයක්ම සීඩ් එකක්. සමහරකුන්ගේ ඇඳුම් සීඩ්. සල්ලි සීඩ් නෙවෙයි. ඒවා ගස් තියාගෙන ඉන්නවා. පළදරයි කියලා. නෑ. ඒවා බීජ. ගස් හිටෙවුවා කියලා පළදරන්නේ නෑ. අපි කොස් ගහක් ගලවන් කියලා හිටමු. හලෙලූයා. ඔබට බීජයක් නැත්නම් ඒක අවසానයි. කජු ගහක් හැදෙනවා පුතේ. කජු ගෙඩි හැදෙන්නේ. මොකද්ද වෙන්නේ? ඒ ගහේ අවසානයි. ඒ ගහට බෑ තවත් ගස් බී කරන්න. බීජයක් නැති හැම දෙයක්ම මැරෙනවා. බීජයක් නැති පුරුෂයෙක් මියනවා. මම මොකද්ද මේ කියන්නේ කියලා තේරෙනවද ඔයාලට? පරම්පරාව නැති වෙනවා. පරම්පරාව නැති වෙනවා. පරම්පරාව නැති වෙනවා. අපි ඇවිල්ලා වර්ණකුල සූර්ය. වර්ණකුල සූර්ය පරම්පරාව නැති වෙනවා. අපේ කොල්ලෝ 6 දෙනාට බීජ නැතුව ගියොත්. ඒ සීට් පළදරුවා. හලෙලූයා. බීජයක් නැති හැම තැනකම මරණය දිනනවා. ඒවා වඳ වෙනවා. ඒ වගේ පැවැත්ම නැති වෙනවා. ඔබ ගාව බීජයක් තිබෙනවා නම් ඒක පළදරන්න යනවා. හලෙලූයා. සමහරක් අය ලොකු එකක් එනකන් ඉන්නවා වපුරන් නෑ. තියෙන එක තමයි ඔබට ලොකු එකක් ගේන්නේ. දැන් තියෙන දේ. දෙයක් අවසන් වෙන්නේ බීජයක් නැති නිසායි. මම කිව්වේ බීජයක් තියෙන පුරුෂයා සතුටින් ඉන්නවා. බීජයක් තිබෙන භාර්යාව සතුටින් ඉන්නවා. මම මේ ඔබත් එක්ක බෙදා ගන්න දේ ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. බැරෑරුම් විදියට. මේක තමයි වැදගත්. මේ ළමයින්ට පුරුදු කරන්න වපුරන්න. ඔය වපුරනවද? නෑ. ඔය වපුරනවද? නෑ. මගේ දුවකෝ. රුයනා. ඔය වපුරනවද? යා. හැම ඉරිදම වපුරනවා. හැම සවුන්දම වපුරනවා. පාස ජූඩෝ හම්බුනොත් එන්ලොප් එකක් අරගෙන යන්න. පාස ක්‍රිස්ටියන් ගාවට යන එන්ලොප් එකක් කරා. පාස ක්‍රිස්ටියන් මෙයාව වඩා ගන්නවා දුවගෙන ගිහිල්ලා ළඟට ගිහිල්ලා. ගිය සතියේ ගෝ පාසගේ වයිෆ්ට බලන්නකෝ මේ කෙල්ල අනේ. හැමදාම මට මුදල සීඩ් එකක් අරන් එනවා. ගෙදරින් එළියට බහින්නේ නැහැ සීඩ් එකක් නැතුව. රුයි. හලෙලූයා. මං ගිය අඟහරු ගිය සිකුරාදා අපිට එයාගේ සීඩ් වැඩ කරනවා. බීජයක් තියෙන තැන සතුට තියෙනවා. බීජයක් තියෙන හැම වෙලාවකම සතුට තියෙනවා. පුරුදු කරන්න ඔයගොල්ලෝගේ ළමයින්ට ඒක. ආලා පුරුදු කරන්න ඒක. හලෙලූයා. රුයි මේ ළඟදී සල්ලි වගේක් අරගෙන ආවා. එයාට මොන හරි ගන්න ඕනේ කියලා. ඩෝනට් ගන්න ඕනේ කියලා. මං කියනවා ඒව වපුරවන්න තියෙන සල්ලි. පදනවද එයා ඒක රට ගැහුවා නැහැ. එයා ඒක තව දුරටත් ඕනේ කියලා කිව්වා නැහැ. මං කිව්වා ඒව වපුරවන්න තියෙනවා. එයා දන්නවා වපුරන එකට අත ගහන්න හොඳ නැහැ කියලා. දෙනේවට. පුරුදු කරන්න වගේ ළමයින්ට ඒවා. ප්‍රතිඵල නිෂ්පාදනය කරනවා. හලෙලූයා. පළදාවක් ගෙනෙනවා. ඔබේ දසෙන් කොටස සීඩ් එක ගන්න වෙයි. ඒක දෙවෙනසට අයිති කොටසක් ඒකේ දෙවෙනස ඔබට ආශිර්වාද කරනවා. හැබැයි ඔබේ ඵල වැඩි වෙන්න නම් ඔබේ අස්වැන්න වැඩි වෙන්න නම් ඔබට බීජයක් තියන්න වෙනවා. ඔබට දෙයක් තියන්න වෙනවා. හලෙලූයා. එනිසා මං කිව්ව වචනත් ඇවිල්ලා බීජ.
ඔබේ ජීවිතයේ ඔබ සම්බන්ධ සියල්ල දෙවියන් වහන්සේ ඉදිරියේ තියෙනවා. මම මේ උගන්වන දේ ඊටම වැදගත් ලයිරු. හරිම වැදගත්. හොඳට දාගන්න මේක. දෙවියන් වහන්සේගේ වචනය මේ ආකාරයෙන් ඔබට එළිදරව් වෙලා ඔබේ ජීවිතේ මේ ආකාරයේ ප්‍රතිඵල නිපදවීමට පටන් ගන්න කල් ඔබේ ජීවිතයේ උඩි යටිකුරු වෙන දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. වාගේ ජීවිතයේ උඩි යටිකුරු වෙන දේවල් සිද්ධ වෙනවා. වාගේ මේ උගන්වන මේ වචනේ එළිදරව් වෙලා ඒක ප්‍රතිඵල එන්න පටන් ගන්නකම්. ප්‍රතිඵල එන්න පටන් ගන්නතර බස්. උඩි යටිකුරු වෙන දේවල් සිද්ධ වෙන එක නතර වෙනවා. පාසේ පා වෙලා දින පාස විකල් වෙලා දින. ඔළුව විකල් වෙලා දින පාස. මේක එළිදරව් කර ගන්නවාට. හලෙලූයා. දෙවනසේ වචනේ එළිදරව් කර ගන්න. දෙවනසේගේ මේ දීම ගැන තිබෙන මේ ප්‍රතිපත්තිය ගැන තියෙන වචනේ ඔබට එළිදරව් වෙලා ඔබ ඒකේ ප්‍රතිඵල නිෂ්පාදනය කරනකොට ඔබ සමුද්‍රය ගැන එම නැත්නම් සඵලත්වය ගැන ඔබට සහතිකකමක් තියෙයි. හලෙලූයා. මුත් මේක ඔබේ ජීවිතේ එළිදරව් වෙනකම් ඔබට සාර්ථකත්වය නිරන්තරයෙන් ඔබට අත්දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක අමාරුයි. මේක එළිදරව් කරගන්නකම්. මේක එළිදරව් කරනවා කියන්නේ ඔයා මේක පටන් ගත්තා කියන එකයි. එළිදරව් කරගත්ත කියන්නේ මේක පටන් ගත්ත කියන එකයි. ඔයාලා අපි වපුරන විදිය. ඒ කියන්නේ අපි ඇවිල්ලා හිතන්නේ හෙට මොනවද කන්න ඕනේ. හෙට මොකද්ද මේකෙන් කරන්න තියලා හිතන්නේ. සමහර වපුරලා ගෙදරම පස්සේ වයිෆ් කියනවා මේ හෙට ඉස්කෝලේ යන්න දුවට මේක ඕනේ. මං වපුරුවානේ ඔක්කොම ටික. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම වපුරනකොට මං ගියේ අඟහරුවාද කියන්නේ ඔයගොල්ලන්ට මං දැම්මද මේ මැසේජ් එක? දැම්මනේ මං ගෲප්ස් වලට දැම්මා මං. ගිය අඟහරුවාද ගන්නපු එක පොඩි විනාඩි 30ක කොටසක් තියෙනවා බලන්න ඒක අනිවාර්යයෙන්. දේව දූතයන් ක්‍රියාත්මක වෙනවා. ඔය වපුරන එක. ඒ ඇවිල්ලා සාමාන්‍ය අය නෙවෙයි. ඒගොල්ලෝ. හලෙලූයා. ඔබ දන්නවා සමහරට ඔබ ජීවත් වෙන්නේ නැද ඔබේ වපුරපු බීජයන් නිසා වෙන්නේ නැති. බයිබලයේ කියනවා හිතපදේශ පොතේ ඔබ ආරක්ෂා වෙනවා ඔබේ බීජ නිසා. ඔබ දන්නවා ඔබ ඇක්සිඩන්ට් වලින් ආරක්ෂා වෙනවා ඔබ වපුරපු නිසා. ඔබ ගොඩක් වෙලාට ආරක්ෂා වෙලා තියෙනවා. ඇයි දන්නවද? ඔබ වපුරනකොට දේව දූතයන් වෙන දේව දූතයන් ඔබ ගාවට එනවා. මේමනේ. සමන්නයි ඔයා පොළොවට හාරලා බීජයක් තියලා වහනවා. වහලා වතුර ගන්නවා. ඊට පස්සේ ඒක පැලවෙනකොට මොනවද වෙන්නේ පොළොවට එතන? පුපුරන. හලෙලූයා. ඒක කොච්චර ඝන වෙලා තිබුණත් ඒ පොළොව ඒක පුපුරන. ඒ බීජය එනකොට. ඒ වගේම තමයි ඒක පොළොවට තියෙනකන් ඒකට අවශ්‍ය කරන සාරය ඔබේ අතේ තිබ්බ කියලා එකට ලැබෙන්නේ නැහැ. හැබැයි ඔබ ඒක පොළොවට තිබ්බ වහම පොළොවේ තියෙන සාරය ඒ බීජ වෙත රැඳෙන්න පටන් ගන්නවා. ඔබ බීජයක් තියනකොට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට මුළු පොළොවේ තිබෙන මුළු ස්වර්ගයේ තියෙන සාරයම ඒ බීජ මත රැඳෙන්න පටන් ගන්නවා. ඔබ බීජයක් තිබෙනකොට රාජධානියේ පොළොව පුපුරනවා වගේ නිරේ සෙලවෙනවා. හලෙලූයා. යක්ෂයන් එහා මෙහා දුවන සලස්වන ඔබේ බීජ. දෙවියන්වහන්සේ ඉස්සර දෙවියන්වහන්සේගේ රාජධානියේ ඔබ බීජයක් තියෙන හැම වෙලාවකම ස්වර්ගයේ සාරය ඔබ වෙත රැඳෙනවා. හලෙලූයා. ප්‍රේස් ගෝඩ්. හැබැයි මසුරු ලෙස වපුරන්න එපා. බයිබලෙක එතකොට මසුරු ලෙස නෙලා ගන්න වෙනවා. ඔයා දීලා අයියෝ කියලා හිතනවා නම් ඔයා දීලා හරි අමාරුවෙන් ඒක දෙනවා නම් මගේ ස්වාමීනි වා මසුරු ලෙස තමයි වපුරන්නේ. හරිම සතුටින් දෙන්න. හැබැයි ඔබ දන්නවද ගේන බීජ ඔබ ලැහැස්ති කරගත්තොත් කවදාවත් ඒවා නොදී යන්න එපා. බයිබලයේ කියන ඔබ බීජයක් ගේනකොට ඔබ ඒක පූජාසන ඉස්සරහා තියලා ආයේ ගිහිල්ලා වගේ සහෝදරයත් එක්ක යාළු වෙලා ඉන්න සහෝදරයත් එක්ක තරහිනා. බයිබලයේ කිව්ව නෑ බීජ අරගෙන යන්න කියලා. බයිබලයේ කිව්ව ඒක තියලා යන්න. මොකද ඔයා ඒක අරන් ගියොත් ආයේ එන්නේ නැතු වෙයි. බලන්න ජේසුස්ගේ වචන කොහොමද කියලා. බීජයක් ඔබගේ ජීවිතේ ඉරණම තීරණය කරනවා. බීජයක්. හලෙලූයා. ඒ නිසා මේක එළිදරව් වෙන තුරු ඒ සාර්ථකත්වයේ ස්ථිර ඔබට ලැබෙන්නේ නැහැ. නමුත් ඔබට ස්ථිර සාර්ථකත්වයක් අවශ්‍යයි. ළඟින් ඉන්න කෙනාට කියන ඔබට ස්ථිර සාර්ථකත්වයක් අවශ්‍යයි. මොන දේ වුණත් හොඳ ස්ථාවරත්වයක් ඔබට අවශ්‍යයි. හොඳ ස්ථාවරත්වයක්.
මූල්‍යමය වශයෙන් ස්ථාවර වෙන්න අවශ්‍යයි අපි. අපි සභාවක් ඔබ හිතයි පාස්ටර් මට හම්බෙන්නේ මේ පඩියනේ ඔය කිව්වට නෑ ඔයා වපුරලා බලන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඔයා දීලා බලන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඔයා දෙවනසක රාජ්‍යයට එක ගෙනල්ලා දෙන්න මොකද්ද වෙන්නේ කියලා බලන්න. අපි මේ ඉන්නේ ගොඩක් අවශ්‍යතාවයන් තියෙන කාලයක. මම කෝ අපිට ලක්ෂ 25ක් විතර අවශ්‍ය වෙනවා ලබන සතියේ ඊළඟ සතිය වගේ වෙනකොට. ලක්ෂ 25ක් විතර වගේ අවශ්‍ය වෙනවා. රාජධානි උදෙසා. ඒ නිසා අවශ්‍යතාවයක් තියෙන කාලයකයි අපි ඉන්නේ. Praise God. මං හැම වෙලේම කියන දේ තමයි මොන දේ වුණත් මම සාර්ථකයි කියලා. මොන දේ වුණත් මම සාර්ථක වෙනවා. මං හැම වෙලේම සාර්ථක වෙනවා. මං හැම වෙලේම සාර්ථක වෙනවා. මගේ කායයෙන් නිතරම මං අහන්නේ ස්වාමීන් වහන්සේ මගේ නේරා. මට හිඟ වෙන්නේ මට හිඟ වෙන්නේ මට හිඟ වෙන්නේ ස්වාමීන් වහන්සේ මගේ නේරා නිසා. හලෙලූයා. මං හැම වෙලේම සාර්ථක වෙනවා. මං හැම වෙලේම දිනනවා. ළඟ ඉන්න කෙනාට කියන මං හැම වෙලේම දිනනවා කියලා. කියන්නකෝ මං hina වෙලා කියන්නේ මං හැම වෙලේම දිනනවා. මං හැම වෙලේම දිනනවා. මම හැම වෙලේම දිනනවා. කියන්නේ. හරිද? මම මෙහෙම කියවන්නේ දන්නවද? මං කියන්නේ නැති නිසා ගෙවල් වල. ඔබ කතා කරන්නේ නැත්තම් වෙන කෙනෙක් කතා කරපු දෙයක් ඔබේ ජීවිතේ සිද්ධ වෙනවා. තේරෙනවද? ඒක කියන්නේ අරයා කියපු දේ වුණානේ. ඔබ කියලා නෑ. ඔබට වෙන්න ඕන දේ වෙන කෙනෙක්ට කියන්න දෙන්න එපා. ඔබ කියන්නේ. ඔබ පවසන තුරු කිසි දෙයක් සිදු වෙන්නේ නෑ. මොකද වචන කියන්නේ බීජයක්. පුදුම මූලධර්මයක් නේ. බීජ කියන්නේ හැම දෙයක්ම සීඩ් එකක්. දෙවියන් වහන්සේ හැම දෙයක්ම බීජ ඇතුලේ තිබ්බා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ මේ මූල ධර්මය මගේ ආත්මයට එළිදරව් වුණොත් මම නිරන්තරයෙන් පළදරනවා. කිසිම මිනිසෙක්ට ජීවත් වෙන්න බැරි ආලෝකයක මං ජීවත් වෙනවා. මං නිතර කියන දෙයක් ඔය. කියන මන්ත එක කිසි මිනිසෙක්ට ජීවත් වෙන්න බැරි ආලෝකයක මං ජීවත් වෙනවා. හලෙලූයා. උදාන මට ලයිට්ස් ගැන පුදුම රෙවලේෂන් එකක් තියෙනවා. ඊළඟ සතියේ උගන්වන මූල ධර්මය තමයි ඒක. නෑ ඊළඟ සතිය තුන්වෙනි සතිය හරි වැදගත්. ඔබ දන්නවද දෙයක්? ඔබට අවශ්‍ය හැම දෙයක්ම ඔබගේ බීජත් එක්ක තමයි ඔබ ගෙනියන්නේ. ඔබට අවශ්‍ය හැම දෙයක් ඔබේ බීජත් එක්ක ඔබ ගෙනියනවා. ඇයි බීජේ මෙච්චර වැදගත්? ඇයි මෙච්චර වැදගත්? මොකද්ද හේතුව? හේතුව තමයි ඔබේ ජීවිතය සම්බන්ධ හැම දෙයක් මේක තුල තියෙන නිසා. හැම දෙයක් මේක තුල තියෙනවා. ඔබේ ජීවිතය සම්බන්ධ හැම දෙයක් ඒක තුල තිබෙනවා. දොඩම් ගහක තියෙන මල්, ගෙඩි, මුල්, කොළ, කඳ මේ හැම දෙයක්ම අර කුඩා බීජය තුලේ තියෙන. චූටි දොඩම් ඇටේ දැකලා තියෙනවනේ. ඒ කැසුලේ තමයි අර දොඩම් ගහේ තියෙන කොළ, කඳ, අතු, මුල්, මල්, ගෙඩි ඔක්කොම තියෙන්නේ. අර කුඩා බීජය ඇතුලේ. හලෙලූයා. ඔබ ඒක කපලා බැලුවොත් ඒක මෙහෙම පළු දෙකකට ගත්තොත් ඔබට ඒකේ කොළ හම්බෙන්නේ නැහැ. ඔබට ඒකේ තව දොඩම් ගෙඩියක් පේන්නේ නැහැ. ඔබට ඒකේ මුල් පේන්නේ නැහැ. ඒක මං කිව්වේ බීජාත්මකයි. ඒක ඇතුළේ තියෙන දේ ඔබට පේන්නේ නැහැ. හැබැයි ඒක සීඩ් එකක් නම් ඒ සීඩ් එකට අවශ්‍ය කරන අරමුණ, ඒ සීඩ් එකේ තිබෙන අරමුණ මොකද්ද? දොඩම් ඇටේ අරමුණ. ගහක්. පළදරන ගහක්. මොකද්ද දෙවියන්වහන්සේගේ අරමුණ? නුඹලා මා තෝරා ගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කළෙමි. එසේ කළේ නුඹලා ගොස් පළදරන පිණිසත් ඒ ඵල පවතින පිණිසත්ය. වව්. දෙවියන් වහන්සේ ඔබ තෝරාගත්තේ ඔබ ඵලදරන පිණිස. ඒ කියන්නේ ඔබ තුල සීඩ් එකක් තියලා තියෙනවා දෙවියන් වහන්සේ. ඵලදරන. ඔබට පේන්නේ නැහැ
ඒක කැපුවොත් මෙහෙම පළු දෙකකට ගත්තොත් ඒක ඇතුලේ කොළ නැහැ, ඒක ඇතුලේ ඇට නැහැ, ඒක ඇතුලේ ගෙඩි නැහැ, ඒක ඇතුලේ මුල් නැහැ, ඒක ඇතුලේ කඳ නැහැ. හැබැයි ඒක පැලකිරුවොත්, ඒක හිටෙව්වොත් ගෙඩි එනවා, කොළ එනවා, කඳක් එනවා, මල් එනවා. ඒක පළ දරන්න යනවා. ඔබ ඒක වපුරනකම්, ඔබ ඒක තියනකම්, ඒක රාජ්‍යයට දෙනකම් ඒක පළ දරන්න යන්නේ නැහැ කවදාවත්. හලෙලූයා. ඔබට ඒක පේන්නේ ඒක ඇතුලේ තියෙන වස්තු. ඔබ හිතන්න එපා 5000 කොලයක් දෙනකොට ඒක ඇතුලේ තියෙන තව 5000 කියලා නෑ. දොඩම් ඇටයක් හිටවනකොට එක දොඩම් ගෙඩිය නෙවෙයි එළියට එන්නේ. ඒකෙන් ගොඩක් එනවා එළියට. හලෙලූයා. බීජයක් කියන්නේ ඔබේ ඇදහිල්ල වත් කරන දෙයක්. ඔබේ ඇදහිල්ල වත් කරන දෙයක්. praise God. ඔබගේ ආර්ථික ප්‍රශ්නයක් ඔබට ආවොත් ඔබ කවදාවත් නොහැදිල්ලෙන් ඉන්න යන්නේ නැහැ. ඔබ බීජයක් වපුරලා තිබ්බොත්. මොකද හේතුව ඔබ බීජයක් වපුරනවා කියන්නේම ඔබ ඇදහිල්ල වත් කරලා කියන එකයි. අනිවාර්යයෙන්ම ඔබට රිසල්ට් එකක් එනවා. ඔබට ආයේ අමුතුවෙන් ඇදහිල්ලක් ඕනේ නැහැ ඔබගේ ආර්ථිකය සඳහා. හලෙලූයා. මොකද ඇදහිල්ල කියන්නේ? සරලව කියනවා. ඔබ ගොඩක් උත්තර දෙයි. Faith is beautiful. දන්නවනේ? Faith is beautiful. ඇදහිල්ල ලස්සනයි. ඇදහිල්ල කියන්නේ ඔබ සම්බන්ධව තිබෙන එළිදරව් ඔබට. හලෙලූයා. මං කවුදයි මම දනිමි. මං කවුදයි මම දනිමි. මං දන්නවා මං කවුද කියලා. ඇදහිල්ල කියන්නේ මං සම්බන්ධව මට තියෙන එළිදරව්වක්. තවත් තියෙනවා දේවල්. අර්ථකථන ගොඩක්. ඇදහිල්ල යනු මනුෂ්‍ය ආත්මය දෙවියන් වහන්සේගේ වචනයට දක්වන ප්‍රතිචාරයයි. නේ? ඇදහිල්ල යනු නොපෙනෙන දේවල් වල සාරයයි. ගොඩක් තියෙනවා. රිසල්ට් එක පුතෙක් හිටියේ. එක පුතෙක් හිටියේ. දෙවියන් වහන්සේ ගුවා බොහෝ ජාතීන්ගේ පියෙක් කරනවා මම ඔයාව. එක පුතා හිටියේ. ඒ පුතාව දුන්නා. මිලියන බිලියන ගානකගේ තාත්තා කෙනෙක් වුණා යා. දෙවියන් වහන්සේ කියනවා මම මාව ඉතුරු කරගන්න නැතිව මම මගේ පුත්‍රයව දුන්නා ඔයා වෙනුවෙන්. ජේසුව දුන්නා. එක්කෙනයි මැරුණේ. ගොඩක් අය නොමරන පිණිස. එක්කෙනෙක්ව දාලා කෝටි ප්‍රකෝටි ගාණක් දෙවියන් වහන්සේ ගත්තා. ඒ ගෝධුම බීජය පොළොවේ වැටිලා නොමලොත් ඒක පළ දරන්නේ නැහැ කියලා බයිබලේ කිව්වා. හැබැයි මේ බීජය මැරුණා. ඒක පළ දැරුවා. ඒ පළ තමයි මේ. හලෙලූයා. ඔබ ඉරිදා දවසකට යන තව චර්ච් එකකට. ඒ තමයි පළ. ඒ බීජයේ පළ. ඒ ජේසු කියන්නේ බීජයක් දෙවියන් වහන්සේට. මම කියන්නේ හැම දෙයක්ම බීජ. Everything is seed. ඔබට මොකකින්ද පළ දරන්න ඕනේ? ඒක බීජයක් කරනවාම. ඒක බීජයක් කරනවාම පළ දරනවාමයි. කී දෙනෙට වැදගත්ද මේ උගන්වන දේ? අවංකව මත උසන්. ඔබ ඇත්තටම මත උසුනේ නැත්නම් තිබ්බට වඩා දුප්පත් වෙනවා. thank you. ෂේම් කිව්වා මන්ට ඊයේ අපිට ඊයේ. ඔයාගාව 5000 කොළ තියනලු අම්බාට. ෂේම් කිව්වා නේ ෂේම්. ඔව්. අපේ ආච්චිගාව 5000 කොළ තියනලු ගොඩක්. චුටි නේද? ළමයි ඉන්න තැන 50 කොළ ගන්නත් උන්ට ඒව 5000. හලෙලූයා. ඒ නිසා ආබ්‍රහම්ගේ ඇස් ඒ දුන්නු බීජය කෙරේ තිබුණා. ඔව් දෙවියන් වහන්සේටවත් හිතා ගන්න බැරි බීජයක් දුන්නා. ඔව් අවුරුදු 99ක් බලාගෙන හිටියේ ඒ බීජය ඔහු තුලින් එළියට එනකම්. ඒ බීජ ඔහු තුලින් එළියට ආපු ගමන් දෙවියන් වහන්සේ කෙනෙක් වපුරා. ඔබ ලස්සන ගයක් හැදුවා. ඒක හදපු ගමන් මං කියනවා ඒක වපුරා. ඔබ මොකද කරන්නේ? කෙලින්ම ඊළඟ සභාවේ. අපි යනවා වෙන චර්ච් එක. මූ මේ ගෙවල් කොල්ල කනවනේ. මං ඔහොම කියලා මිනිස්සු කියලා තිබ්බනේ ඔය. මට
නේද අනුජි? හවුද? ඔයානේ? හා? තියෙනවා. කියන මට ලොකු ගයක් තියෙනවා. මට ලොකු ගයක් තියෙනවා. මට විශාල ගයක් තියෙනවා. මං ජීවත් වෙන්න යනවා මගේ ගෙදරක. අබ මම මේ හරිය දෙහිල්ලෙන් කියනවා මං ජීවත් වෙන්න යනවා මගේ. කියන්නේ මම ආත්මෙට දැනුණ දෙයක් මම මේ කියන්නේ. මම ජීවත් වෙනවා මගේම ගෙදරක. මට ගයක් තිබෙනවා. මගේම ගයක් තිබෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. එහි කාමරවල මං ජීවත් වෙනවා. මං සුපෝගි භෝගි ජීවිතයක් ගත කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. නෑ කියන්න එපා. කවදාවත් නෑ කියන එකට තිත තියන්න. නෝ කියන එකට තිත තියන්න. නෝ කියන එකට ෆුල් ස්ටොප් එකක් තියලා තියන්න ඔබේ ජීවිතේ. සියල්ල තිබෙනවා. හලෙලූයා. 1 කොරින්ති 3:20 දාන්න. 1 කොරින්ති 3:20. 1 කොරින්ති 3:20. මොකද්ද ඒ? ආ? එක කෙරෙන්ති කියලා ලියලා තියෙනවා. නැවතද ස්වාමීන් වහන්සේ ප්‍රඥාවන්ත දැනගන්නා ලියා තිබේ. ඊළඟට 19ද? දන්වන 21. දෙක කොරින්ති දානවේ නැන්ද එන මොකෙද තියෙන්නේ සියල්ල නුඹලාගේ කොහේ හරි 20ක 21ක තමයි තියෙන්නේ ආමෙද එහෙන් කවරෙක්වත් මිනිසයන් ගැන පාරට්ටු නොකරේවා මග්නිසාද සියල්ල ඔබගේ කියන්නේ මට ගියක් නැහැ කියලා ස්ක්‍රිප්චර් එක පාසේ වුණාට නෑ කවුද ඒව විශ්වාස කරන්නේ මේක විශ්වාස කරන්නේ පාසේ ඉතින් අපි පාසේ යථාර්ථයට මුහුණ දෙන්න එපා අපිට ප්‍රැක්ටිකල් වෙන්න එපා පාස්ටර් නෑ ඔබ ඒක විශ්වාස කරන තුරු ඔබට පේන ඔබේ ඇස් වලින් පේන දේවල් ඔබ අපි බයිබලේ කියනවා අපි ඇවිදින්නේ පෙනීමෙන් නෙවෙයි අපි ඇවිදින්නේ ඇදහිීමෙන් හලෙලූයා ඔබ පෙනීමෙන් ඇවිදින්න ගියොත් ඔබ ඇන ගන්නවා පුතා වචනෙන් ඇවිදින්න මේකෙන් ඇවිදින්න සියල්ල නුඹලාගේ සියල්ල නුඹලාගේ මට අවශ්‍ය සියල්ල මට තිබෙනවා හලෙලූයා කිසිම හිඟයක් මගේ ගෙදර නැහැ කිසි දෙයකින් මට හිඟ වෙන්නේ නැහැ හලෙලූයා මේ වගේ වෙලාවලට ඕවා කියනවනේ ගෙදර ඔබ 10 පාරක් ඕවා කිව්වත් වැඩ කරන්නේ නැහැ මේ වගේ වෙලාවට ඒවා කියනකොට මාත් එක්ක වැඩ කරනවා ඒක මං කියන්නේ කියනකොට කියන්න කියලා ඊළඟට දාන්නකො පවුලෝ අපොල්ලොස්ෝ කේපස්ෝ ලෝකය හෝ ජීවනය හෝ මරණය හෝ දැන් තිබෙන දේ හෝ මතු පැමිණෙන දේ සියල්ල ඔගොල්ලොන්ගේ කවුද කිව්වේ උඹලට මොනවද තියෙන්නේ බලන්න උඹලා පල්ලියට ගියේ දා ඉඳන් ඒ යාගේ ඇස්වලින් who cares කවුද ගණන් ගන්න ඒවා කවුද ඒව ගණන් ගන්න ස්ක්‍රිප්චර්ස් දිහා බලන්න ඒකට ජීවනය දෙන්න ඔබ ඒකට කතා කරන්න ඔබ හලෙලූයා
ඒකේ කියන දේ ඔබ රෝගයක් දැක්කොත් ඔබගේ ශරීරය තුල ඒක බොරුවක්. එක දවසක් පාස්ටර් සේවය කරනකොට එක්කෙනෙක් එනවා පිළිකාවක් අරගෙන. එයා ගාව රිපෝට්ස් තියෙනවා එයා කැන්සර් එකක් එයාට තියෙනවා කියලා. හැබැයි පාස්ටර් එයා දිහාට එයාට කැන්සර් එකක් නැහැ. පාස්ටර් දෙවන්නසේ අහන දෙවන්නසේ කියනවා එයාට පිළිකාවක් නැහැ. හැබැයි එයා පිළිකාවකින් මැරෙනවා. දන්න සති කීපකින් එයා මැරුණා. එයාට පිළිකාවක් නැහැ. ඇත්තටම පිළිකාවක් තිබුණේ නැහැ එයාට. එයාගේ මනසේ තිබුණේ එයාට පිළිකාවක් කියලා. පිළිකාව තිබුණේ නැහැ. එයා පිළිකාවකින් මැරලා ගියා. ඔබ දකින්න පේන දේවල් එක ඔබව නිර්වචනය කරන්න ගියොත් ඔබ අමාරු වැටෙනවා. දෙවනසක වචනයත් එක්ක ඔබ සංසන්දනය කරන්න. ඒක ඔබ ගොඩනගනවා. ඒක ඔබ උඩට අරගෙන එනවා. මොකද මේ ලෝකයේ පද්ධතියට බයිබලයේ කියන කොස්මොස්. නෑ එයොන්. අපිටත් එයොන් එකක් තිබෙනවා. මේ ලෝකයේ සිස්ටම් එකක් තිබෙනවා යක්ෂයාගේ. එයොන් එක. ඒ පද්ධතියට අපි ජීවත් වෙන්නේ නැහැ. එයා හදපු සිස්ටම් එකට අපි අනුකූල වෙන්නේ නැහැ. ඒ සිස්ටම් එක තමයි කියන්නේ ඔයාලට පේනවා නම් තමයි ඔයාලට ගේ තියෙන්නේ. ඒකේ තමයි ෆන්ක්ෂන් උනේ. කවුද? යේසුගේ ගෝලෙක් හිටියේ කවුද? ඇදහිල්ලේ. තෝමස්. එයා තමයි කිව්වේ මම දැක්කොත් විශ්වාස කරනවා යේසුව නැත්තම් විශ්වාස කරන්නේ නැහැ. ඔයගොල්ලෝ කවුරු කොහොම කිව්වත්. ඔළුන් හිටන් කිව්වත් මම විශ්වාස කරන්නේ නැහැ. යේසුව පහුවෙනිදා කාමරේට ඇවිල්ලා කිව්වා තෝමස් මේ බලන්න මා. අල්ලන්න. ඔයාගේ ඇඟිල්ල දාන්න මේ මගේ සිදුරට මේ දාලා බලහන්. That's got Thomas. නොදැක විශ්වාස කරපු අය ආශිර්වාදයි. දකින්න නැතිව විශ්වාස කරන එක තියෙනවනේ. දකින්න නැතිව අදහන එක තියෙනවනේ. You are so blessed. ඔබ සීඩ් එකක් දෙනකොට ඔබට ඒක පේන්නේ නැහැ. ඒක ඇතුලේ තියෙන කොළ, ගෙඩි, රඹුටන්ද මොනවද පේන්නේ නැහැ. හැබැයි ඔබ සීඩ් එකක් දෙනවා. නොදැක ඔබ විශ්වාස කරන නමුත් බයිබලයේ කියනවා උඹලා බොහෝ ආශිර්වාද ලබනවා. නොදුටු නමුත් පුතේ දාන්න එක පේත්‍රස් 1:8. එක පේත්‍රස් 1:8. හලෙලූයා. රාවසේ දෙකමාසු. ඔබ සම උන්වහන්සේ නොදුටු නමුත් උන්වහන්සේව ප්‍රේම කරන්න ඕයි. අපි දැක්කේ නැහැ. හැබැයි අපි උන්වහන්සේට ආදරය කරා. දැන් උන්වහන්සේ නොදකින නමුත් ඔබ සම උන්වහන්සේ කෙරේ අදහ. ඔබ දැක්කේ නැහැ. දන්නේ නැහැ. හැබැයි ඔබ උන්වහන්සේට ප්‍රේම කරා. දැන් ඔබ දැකලත් නැහැ. ඔබ උන්වහන්සේව අදහගත්තා. ඊළඟට කෙරේ අදහ. ඔබ සමගේ ඇදහිල්ලේ තීන්දුව වන ඔබ සමගේ ආත්මය ගැලවීම ලැබමින් කියා නිම කළ නොහැකි වූ තේජසින් පූර්ණ වූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නෝය. ඔය කියන්නේ නම් ස්වර්ගය ගැන. මේ අපි ලැබපු ගැලවීම ගැන. අපි ලබලා තිබෙන මේ ජීවනය ගැන ඔය කියන්නේ. හැබැයි ඔබ නොදුටු දේ ඔබ නොදැක විශ්වාස කළොත් ඔබ ප්‍රීතියකට ඇතුල් වෙනවා අනිවාර්යෙන්. නැත්නම් ඔබ කිතුණුවෙක් ජීවත් වෙන්නේ මේ ඇස්වලින් නෙවෙයි. මේ ඇස්වලට පේන දේවල් වලින් නෙවෙයි. කිතුණුවෙක් ජීවත් වෙන්නේ ඇදහිල්ලෙන්. ඇදහිල්ල කියන්නේ නොපෙනෙන දේවල් වල සාරය. wow. praise God. මම ඔයගොල්ලන්ට මේවා ඔබනවා ඇතුළට. ස්වාමීනි මේ වචන ඔවුන් තුල වාසය කෙරේවා. ඔවුන් තුල ඵල නිපද වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. ඒ කියන්නේ ඔබගේ අතේ තිබෙන සල්ලි බීජයක්. ඒ ඔබේ පර්ස් එකේ තියාගෙන හිටියා කියලා ඒක පළ දරන්න යන්නේ නැහැ කවදාවත්. ඔබ ස්ථාවර තැන්පත් දානවා. ස්ථාවර තැන්පත් දානකොට ඔබට පොලි හම් වෙනවා. කී දෙනෙක් ස්ථාවර තැන්පත් තියෙනවද? ඩිපොසිට්ස්, බැංක් ඩිපොසිට්. තියෙනවද? ළමයින්ටවත් දාලා නැද්ද? දාලා තියෙනවා. ඇයි? ෆික්ස් ඩිපොසිට්. පොලි යනවනේ. ඇයි? අපේ සල්ලි ඒගොල්ලෝ තියාගෙන හිටියා කියලා අපිනේ ගෙවන්න උනුන්ට. නේ? දැන් ඔබේ ගේ ඔබේ ගේ කාට හරි දෙනවා. දෙනවා කියන්නේ රෙන්ට් එකට නෙවෙයි. දවසකට දෙකකට බලා ගන්න. ඔබනේ යාට කීයක් හරි දෙන්න ඕනේ බලාගත්තට. එමනේ? ඔබේ සල්ලි දෙනවා.
ඇස් යොමු කරන්නේ බීජය කෙරෙහි. හලෙලූයා. ඔබට මේ මූල ධර්මයේ තිබෙනවා නම් කවදාවත් ඔබ පසුපසට පිටිපස්සට යන්නේ නැහැ. ඔබ පසුබහින්න යන්නේ නැහැ කවදාවත්. ඔබ බීජය කියලා කියනකොට ඕනම දෙයක් ඔබට බීජ වෙන්න පුළුවන්. ඕනම දෙයක්. ඔබ යම් දෙයකට වටිනාකමක් යෙදුවම ඒක හදිස්සියෙම බීජ බවටපත් වෙනවා. හලෙලූයා. දොඩම් බීජයක් ඔබේ අතේ තියාගත්තාම මොකද්ද ඔබට පේන්නේ? ඔබට පේන්නේ ඇත්තටම තව දොඩම් ගෙඩියක්. නේ? ඒකේ ඵලය ඔබට පේන්නේ, ඒකේ ප්‍රතිඵලය. ඔබට කාර් එකක් අවශ්‍යයි නම් ඔබ බීජයෙන් ඒක දකින්නතුරු ඒක කවදාවත් ඔබ ළඟට එන්නේ නැහැ. මං කොච්චර සීඩ් දාලා තියෙනවද දන්නවද කාර් එකක් වෙනුවෙන්? ඒක දකින්නතුරු ඒක ඔබ ගාවට එන්නේ නැහැ. බීජයකින් ඒක දකින්නතුරු ඒක ඔබ ගාවට එන්නේ නැහැ. හලෙලූයා. බීජයකින් දකින්න. බීජයෙන් දකින්න පුළුවන්. ඔබ කාර් එකක් වෙනුවෙන් වපුරනවා කියන්නේම බීජයකින් ඔබ දකින්නවා කියන එකයි. අසින් ඒක තමයි කරන්න ඕනේ. මේ ඔන්න මෙන්න තියෙන වාහනයක් ගන්න බෑ. සීඩ් එක කරලා නැහැ තාම. මේවා වෙල ප්‍රතිපත්ති පුතා. මේ දෙවනතක රාජධානියේ ප්‍රතිපත්ති. සීඩ් එක පයවාස මේක දුන්නොත් පාස වාහනේ ගන්න මදි වෙනවා. සල්ලි. හා. ගන්න හම්බෙන්නේ නැහැ. ගන්න හම්බුණත් අංජ බකල් එකක් ගන්න පුළුවන්. සීඩ් එකක් කරන්න. දකියව හොඳ එකක්. හලෙලූයා. මේ තමයි යථාර්ථය. දෙවනසක වචනේ. ඒ නිසා ඔබ දන්නවද ඔබ එහෙම කරනකොට ඒ කියන්නේ ඔබ සීඩ් එකක් දෙනවා කාර් එකක් වෙනුවෙන් කියනකො ඔබ ඒක ඊට පස්සේ කාර් එක දකින්නවා ඔබ ඒ කාර් එක දකින්න හිතන්නකො සුසුකි මරුටි එකකට වපුරනවා ඔබ බීජයක් වපුරන එකට මෙහෙමනේ ඔබ මේක පාර බෙන්ස් BMW ගන්න යන්න බෑ මාත් ඉස්සර කෑ ගහලා දේශනා කරා මම BMW ගන්නවා කියලා මම BMW එක ගත්තා නම් මෙලාට බියගෑමයි තල්ලු කරන් ඉන්න බියගත් එකගෙන මගේ ඉඳන් කොහෙන් හරි ඒ ලීටර් එක ගහගත්තු කිලෝමීටර් 3-4ක් බුදුවන්න පුළුවන් නේ එනවනේ බියග තල්ලු කරන් එන්නේ ඇයි මේ වගේ එකක් හම්බු ගත්තේ අර තිබ්බ වැගනාර එකක් දීලා මේකක් ගත්තේ තෙල් හොඳට කරනවා මට හොඳ ඉතුරුවක් කරලා දෙනවා අර නූරෙලි වටේ ඔක්කොම කියලා රුපියල් 15000ක තෙල් 15000 ගියේ නැහැ 12000 ක විතර වගේ ඒක මම කියන්නේ ඕ කාර් එකක් ගන්නකොට ස්වාමිනී මම BMW එකට අපුරනවා දෙවියන් වහන්සේ දකින්න උඹට BMW එකක් හම්බුනොත් පුතේ ඕක සර්විස් කරන්න වෙනවා 1000 ගාණක් මම කියන්නේ දැන් ඕකට නඩත්තු කරන්න පුළුවන් එක දෙන්න මොලේ තියෙනවනේ පොඩ්ඩක් නේ නේද බිහික මොලේ තියෙනවනේ මේ ළඟදී පුත්තල මේ සූමයක් තිබ්බා හරි ගියේ සිකුරාදා 4000ක් සෙනග හිටියා 4000ක් විතර සුපර් ඉතින් ඒ නිසා ගොඩක් අය මුදල් දුන්නත් ඔවුන්ට දේවල් ලැබෙන්නේ නැති එක හේතුවක් තමයි. ඔවුන් මුදල් දීලා ඔවුන් ලබා ගන්න දේ දිහා බැලුවේ නැහැ. ඔගොල්ලෝ දැකලා නේද? ඔගොල්ලෝ මට හැමතිස්සෙම මට එන්ලොප් එකක් ගෙන දුන්නා මං අහනවා ඇයි? මං කවදාවත් අහන්නේ නැතුව ගන්නෑ. එන්ලොප් එක ලියලා දිනවනම් අවුලක් නැහැ. මට ගෙනත් දුන්නා මං අහනවා ඇයි? ඔය හේතුව ඔයා නිකන් දීලා වැඩක් නැහැ ඔයාට. ඔයා දකින්න නැත්නම් ඔයා දෙන එක මොකක් උදෙසාද මේ දෙන්නේ කියලා මොකටද ඒක දෙන්නවා? ඒ කොහොමද පළ දරන්නේ? පාසාමේ ඔයාට මුදලක් ගෙන. මොකටද? ඇයි? නෑ නෑ නිකන් පස් නිකන් තියා. ඉතින් ඔයාට නිකන් මොකෝ නිකන් දුන්නනේ නිකන් වෙයි ඔක්කොම. නිකන් වෙයි කියන්නේ මම කියන්නේ නිකන් හැම දෙයක්ම නොමිලේ වෙයි කියන එක නෙවෙයි. ඔය නිකන් මේයි. ඔබ දෙන දේ තුල දකින්න අවශ්‍ය දේ. පාස මම මේක දෙන්නේ කාර් එකක් ගන්න. අපුරන්නනේ. ඒක සීඩ් එකක් කරන්න. ඔයගොල්ලෝ දන්නවද ඔබ මෙහෙමනේ. හරි.
පරණ කිව්සමේ කිව්වා කාම මිත්‍යාචාරය කර කර හිටියොත් මොකද කිව්වේ? ගල් ගාලා මරන්න කිව්වා. අලු කිව්සමේ හිතුවත් වැරදි. ඒ කියන්නේ හිතුවත් කරා වගේ සමානයි. හිතුවොත් කරා වගේලු. හිතුවොත් ඔය හිතනවා කියන්නේ උතන මොකක්ද දන්නවද? දකින්නවා කියන එක. චිත්‍රගත කරනවා. පරිකල්පනය. වා දැක්කොත් වාගේ මනසින් කරා වගේ තමයි. තේරෙනවද මේක? ඒක තමයි හොඳ නැත්තේ. තේරෙනවද? ඒක තමයි හොඳ නැත්තේ. හිතනවා, වා දකින්නවා. වා කෙනෙක් දිහා වැරදියට දකින්නවා. වා වැරදියට දකින්නකොට ඒ දකින්න ඒවා සිතුවිල්ල තියෙනවනේ ඒක වෙනවා ඇත්තටම. ඒක හරි භයානකයි ඈ. විශ්වාස කරනවද මම මේ කියන දේ? හිතුවොත් ඒක වෙනවා කියන එක විශ්වාස කරනවද? ඒක ජේසුස් කිව්වේ නේ. ඇයි බය වෙලා වගේ බලන් ඉන්නේ? අශෙන් ගෑනු ළමෙක් දිහා වැරදියට බැලුවොත්, වැරදියට හිතුවොත් ඉස්සර එහෙම ප්‍රශ්නයක් නැහැ. පරණ කිව්වොත්. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි මොකද කිතුණු ආත්මිකයි. ආත්මික දේද ඇත්ත, භෞතික දේද ඇත්ත? ජේසුස් මාරු කරපු හැටි දැක්කද ඒක? ආත්මික දේ ඇත්ත කරා. දැන් ඔයා මනසින් දකින්න කියන එක ආත්මික දෙයක්. ඔයා දැක්කත් ඇති ඒක කරා හා සමානයි. ගල් ගාලා මරන්න පුළුවන් දැන් ඔයාව. මං කියන තේරෙනවද? දැන් එහෙම හිතන්නකෝ එහෙම වැරදි දෙයක් දැක්කාම එහෙම වුණා නම් දකින්නකෝ අනේ බීජයක් දීලා කාර් එකක්. අරක එහෙම වුණා නම් මේක වෙන්නේ නැති වෙයිද? හිතන්නකෝ බීජයක් දීලා කාර් එකක් ගැන. මම මේක වපුරනවා දකින්න කාර් එක ටොයෝටා ඇක්වා. මංගා දිනේ. දකින්න පාස්ටර් මේ කාර් එකට මම වපුරන්නේ. දකින්න අරක දැකලා එහෙම කිව්වනම් මේක හොඳ නැති දෙයක් දැකලත් එහෙම වෙනවා කිව්වා. වපුරලා තියෙනවනේ. මෙච්චර කාලේ මේ විදිහට වපුරලා නැහනේ. ඒක තමයි කෙස් එක. පාස්ටර් මේ වාට. ඇයි ඉතින්? ඇයි? සමහරගේ පාස්ටර් මට ඇවිල්ලා යාක්ෂාවක් කරන්න පාස්ටර්. ඇයි? ඇයි සිස්ටර්? නෑ පාස්ටර් යාක්ෂාවක් කරන්න. මම මොනවද යාක්ෂා කරන්නේ? කාරණාව කියන්න බෑ. හලෝ. මං කියන්නේ නෑ පාස්ටර්. නිබුකුද නේතර වගේ. හීනයක් දැක්ක කියන්නේ. දැකපු එකත් කියපන් උත්තරෙත් කියපන්. අහංකාරයි. දෙවියන් වහන්සේ රජා කියන චිප් එක ගලවලා ගැව්වා හරකා කියලා චිප් එක. කාපිය තනකොළ. බයිබලේ කියන තනකොළ කාලා පණුව ගහලා මැරුණේ කියලා. නෙබුකදනේසර්. සමහරක් අය ඒ වගේ කියන්නේ නැහැ පාස් යාක්ෂා කරන්න මට. උන් හිතන් ඉන්නේ අපි වෙන දිවසිවරු කියලා. නේ අසේ. මොනවද? ක්ලේ ගුලියක්ද? මොකද? ඔක ගෑනු ළමයි පාවිච්චි කරන එක. ඔව්. එනිසා සීඩ් එකක් දෙනකොට දකින්න ඔයාට මොකක්ද ඕනේ කියලා. ගොඩක් අය මුදල් දුන්නත් ඔවුන්ට දේවල් ලැබෙන්නේ නැත්තේ මොකක් නිසාද? ඔවුන් මුදල් දීලා ඔවුන් ලබා ගන්න දේ දිහා බැලුවේ නැහැ. ඔබ මොකද්ද ලබා ගන්න යන්නේ? ඔබ මොන වගේ අනාගතයක්ද අල්ලා ගන්න යන්නේ? ඔබ මොකද්ද ඔබේ ජීවිතය අල්ලා ගන්න යන්නේ? හලෙලූයා. අපේ ජීවිතේ යමක් සිදුවීමට ආසන්නව තියෙනවා. අපේ ජීවිතවල යමක් සිදු වෙන ආසන්නව තිබෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝගේ ජීවිත ගැන මම යාක්ෂා කරනවා. ඔයගොල්ලෝ ගැන මම වපුරනවා. ඔයගොල්ලෝ එකවර පෝසත් වෙන්න යනවා දවසක බලන්නකෝ. ඔසවා ගැනීමට ඉස්සෙල්ලා අපි එකවර පෝසත් වෙනවා. ආමෙන් කියන්නකෝ අනේ. පෝසත් වෙනවා අපි. ඉන්න මට්ටම් වලින් අපි තවත් ඉහළට එනවා. ආර්ථිකමය වශයෙන් තවත් අයට දෙන්න පුළුවන් විදිහ ආර්ථිකයක් හැදෙනවලක. අයියෝ මම මෙහෙම කියනකොට හිතන්න එපා.
පාස්ටර් මගේ රැකියාව ඉතින් මේක ඊයා එහෙම හිතන්නේ නැහැ අපි. ඔයාගේ රැකියාවෙන් නෙවෙයි ඔයාට සැපෙන්නේ. ඔයාගේ සැපයුම දිව්‍යමයයි. බයිබලයේ කිව්වා මගේ උපකාරය පැමිණෙන්නේ ස්වාමින් වහන්සේගෙන්. මගේ දෑත් ඔසවනවා මම ඉහළට. ඔබගේ දෑත් දිගු කරන්න එපා ඔබගේ රැකියා කරන ස්ථානයේ ඒ ස්වාමියා ගාවට. බයිබලයේ ඔබගේ දෑත් ඔසවන්න ස්වර්ගයේ දෙසට. මොකද ඔබේ සැපේම තිබෙන ඔබගේ උපකාරය තිබෙන එතනින්. හලෙලූයා. ඔබ වපුරලා අල්තාරේ දිහා බලන් ඉන්න බා. බලන්න දෙවියන් වහන්සේගේ සැපීම දිහා. අපේ සැපියුම් කරු අපේ නිමවුම් කරු උන්වහන්සේ. එමෙ දාවිද් කිව්වේ කඳු දෙසර මගේ අත් උසවන්නේ මට උපකාර පැමිණෙන්නේ ආසත් පොළොවක් නැව් ස්වාමින්ගෙන් මිස වෙන කාගෙන්ද. හලෙලූයා. ඔව් kuwa මට උපකාර පැමිණෙන්නේ. එයා රජෙක්. එයාට මිනිස්සු තල්ලි දුන්න ඕන තරම්. එයාට වැපුරුවා. හැබැයි එයා kuwa මම බලන් හිටියේ මිනිස්සු දිහා නෙවෙයි. මම බලන් හිටියේ මගේ දෙවියන් වහන්සේ දිහා. ඒකයි නිරන්තරේ බයිබලේ කියනවා උන් පොහසත් වෙලා ඊතා පොහසත් වුණා කියලා. කොහොමදනේ? උන් පොහසත් වී ඊතා පොහසත් වුණා. ඇයි? උන් බලන් හිටියේ ජොබ් එක දිහා නෙවෙයි. උන් බලන් හිටියේ ව්‍යාපාරේ දිහා නෙවෙයි. ඒව හැම දෙයක්ම ඔබේ වැපරීම උදෙසයි. නයිජීරියාවේ ජොබ් කරනවලු. හම්බ කරන්න නෙවෙයිලු යාලා ජොබ් කරන්නේ. යාලා ජොබ් කරන වපුරනලු. තක. ඒ කියන්නේ ජොබ් හොය යනවලු. ඒකට හේතුව වපුරනලු. සැපීම දෙවියන් වහන්සේගෙන් කියලා එලිදරව් වුණොත් ඔබ පුදුමයටපත් වෙයි. හලෙලූයා. හරි මගෙන් අහන්න. මං අහනවා ඔයාලගෙන් දෙයක්. කී දිනෙට සැලරි හම්බුනද මෙතන? පඩි හම්බ වෙනවද කී දිනෙට? කී දිනෙට පඩි හම්බ වෙනවද? අදෝඩ උඩ දොස්සන්. පඩියක් හම්බ වෙන අය. වර පඩියකම? Hi, thank you. Lehroට කීයද පඩි? දවස් 20ක් වැඩ කරුවොත් 60යි. දවස් 20ක් වැඩ කරන්න ඕන. නේ? නේ? ලව්? How is that? 40,000. මට පඩි කීයක් හම්බ වෙනවද වෙනසේ? අඩුම මාසෙට ලක්ෂ පාමාරයි. නේ? පාසස්ලා වියා ලබා උදු ගින්දින්නේ සේවය කරන්න. විරිතන්නේ විහිළු කරන්න පුළුවන් ළමයි. මෝඩ නැහැ. දැන් මෝඩ වුණත් එහෙම වෙන්න බෑ. එහෙම කිව්වට පස්සේ හලෙලූයා. මං කියන්නේ තේරෙනවද ඔයගොල්ලන්ට? මොකද ඔයගොල්ලෝ හැමෝම බලන් ඉන්නේ ජොබ් එක දිහායි. මම බලන් ඉන්නේ දෙවියන් වහන්සේ දිහා. ඒකයි ඔයගොල්ලෝගේ මගේ අතර තියෙන වෙනස. බලන් දෙවියන් වහන්සේ දිහා. උන්වහන්සේ විශ්වාසවන්තයි. මම ඔයගොල්ලන්ට දෙයක් කියන්නද? ඔබ දැන් මේ අද ඉන්නේ මේ මූලධර්මයේ පාවිච්චි කරලා දේවල් ලබා ගන්න පුළුවන් ස්ථානයකයි. හරි? මිනිස්සෙට යමක් අවශ්‍ය වුණාම දෙවියන් වහන්සේ යම් දෙයක් කරනවා. උන්වහන්සේ කරන දේ තමයි අවස්ථාව නිර්මාණය කරනවා මිනිසුන්ට. ඔබට දීලා තියෙන දේ ඔබ භාවිතා කරන තුල ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ගිය සතියේ මම පෙන්නුවේ එලිෂා එව්වා එස්සියගෙන් මොනවද වාගාව තියෙන්නේ? ඇගේ දුප්පත්කම කිව්වා. ඇගේ නැති බැරියාව කිව්වා. ඇය කිව්වා මම ණයකාරයෙක් වෙලා ඉන්නේ. ඇය ඇත්ත කිව්වා බොරු කිව්ව නෑ. සමහරක් අය බොරු කියනවා පාස්ටර්ට. පාස්ටර්ට ඇත්ත කියන්න කැමති නෑ. අසනීපයි කියලා කියන්න කැමති නෑ. ණය කියලා කියන්න කැමති නෑ. ඇය ඇවිල්ලා නිර්භීතව තමන්ගේ පාස්ටර්ට කිව්වා මම ණයයි. මෙච්චර ණයකාරියක් මං. එලිෂාව මොනවද වාගාව තියෙන්නේ? ඇය කිව්වා තෙල් තියෙනවා. තව ගොඩක් දේවල් තියෙන්නේ තේ ගෙදර. හැබැයි හරියටම කිව්වා. ඇයගේ ඵලය ගේන්න පුළුවන් එක. ඇය දැනගෙන ඇය කිව්වා මං ගාව තෙල් තියෙනවා. එලෙස ගෝ වක් කරන්න ගිහිල්ලා භාජන වලට.
හලලුයා. ඈගෙන අය ගෙව්වා. ඈගෙන අය අවසන් කරා. ඔබ ගාව තියෙන චූටි දේ ඇති. ඔබ ඒක වත් කරනකම්, ඔබ ඒක බීජයක් කරනකම් ඒක ඔබ පළ දරන්නේ නැහැ. ඒ තෙල් තුලාවේ තෙල් තිබ්බා සෑහෙන කාලයක් ඉඳන්. හැබැයි ඒවට වැඩි කරන්න පුළුවන් උනේ නැහැ. ඒක වත් කරනකම්. ඒක වපුරන්න. ඒකේ ඵලදාව වෙන්න යනවා ඔබට. හලලුයා. ඔබට බයිබලෙන් යමක් පෙන්නන්නම්. මම මේක පෙන්නලා තිබුණා. මේක පෙන්නන්න ඕනේ මම කතාව කියන්න ඔබට. එලියා වයව්ව දෙවියන් වහන්සේ සීදෝන් ඔය ගාවට. සීදෝන් ඔය ගාවට. මේ ඔය වතුරේ හිඳුණා. මේ ඔය ගාව ඉන්නකොට දෙවියන් වහන්සේ එලියට කැම ගෙනාවේ කවුරු මාර්ගෙන්ද? කපුටු මාර්ගෙන්. කාකු. දැන් හැම තැනම වේලිලා තිබුණේ. නමුත් ඒ ඔයේ විතරක් වතුර තිබුණා. කුරුල්ලන් දිනපතා ඔහුට කැම ගෙනමින් හිටියා. හිතන්න බෑ එක දවසයි ඔය ක්ලයිම ප්ලේට් එක ආවේ කියලා. නෑ. හැම වෙලක්ම ඔවුන්ට කැම අරගෙන ආව කුරුල්ලන්. හිතන්නකොනේ මේ මිනිස්සයා තමයි මිනිස්සයා. දැන් මේම හිතන්නකෝ මේ මිනිස්සයා ගිහලා කිව්වනේ ආයෙ වහින්නේ නැහැ කියලා අවුරුදු 3මාරක් යනකම්. නේ? වහින්නේ නැහැ කිව්වනේ. දැන් මේ මිනිස්සයා දන්නව නේද මේ මුන් ජීවත් වෙන්න රටේම තමයි මටත් ජීවත් වෙන්න වෙන්නේ. මුන්ට නැතු යනවා වගේම මටත් නැතු යනවා කන්න. මුන්ට වතුර නැති වෙනවා වගේ මටත් නැති වෙනවා. ඒක දැනම කිව්වා උඹලට වහින්නේ අවුරුදු 3මාරක්. මොන මුරණ්ඩු ඇදහිල්ලක් තියෙන්නේ නැතිද? මුන්ට ගස් වලින් කන්න නැතුව ගියොත් මගේ දෙවියන් වහන්සේ මට සත්තුන්ගෙන් හරි ගෙනත් දෙනවා කියලා. සත්තුත් හිටියේ නැහැ කාලේ. බයිබලෙ කියන්නේ රොටි මාළුයි මසුයි ගෙනාවා කියලා. ඔය ඇවිල්ලා බාබිකියු. ඒව තමයි යන්නේ ඔය තියෙන්නේ බාබිකියු කුකුල් රෝස් කරලා දෙන්න රොටිත් එක්ක. ඒව තමයි ආවේ. ඒව තමයි ආවේ. කුරුල්ලෝ අරන් ආවේ. කැම ප්ලේට් එක අරන් ආවේ එළියට. එළිය ඕම ඉන්නේ නැතිද නේ? අර ඔය ගාව කැම එක ගෙන දීලා යනවාදී ටටාවයි කියලා. වගේ කැම එක. උන්ට කන්නත් නැහැ. කාට කන්න නැතුව ගියත් ඔබ දෙවියන් වහන්සේ දිහා නම් බලන් ඉන්නේ. ඔබේ සැපීම නිරන්තරයෙන් දෙවියන් වහන්සේ වන ඔබ ගාවට. කොහොම හරි වනවද දෙවියන් වහන්සේ ගාවට ඒක. සත් එක්ක භාවිතා කරලා දෙවියන් වහන්සේ වනවා ඒක. දන්නවා දෙවියන් වහන්සේ ඒක කරන්නේ. එයා දෙවියන් වහන්සේ. හලෙලුයා. ඉතින් මෙහෙම කැම එව්ව එලියා ගාවට. හරි. එව්වහම ඊට පස්සේ ඔය වේලෙන්න සැලසුවා දෙවියන් වහන්සේ. දැන් මේ කැම එන එක නතර කරා දෙවියන් වහන්සේ. දැන් කුරුල්ලෝගෙන් කැම දෙන එක නතර කරා. ඒකට හේතුව මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේ සැලසුම් කරා එලියව පෝෂණය කරන්න කාන්තාවක්ව. එලියට පෝෂණය දෙන්න කාන්තාවක් සැලසුම් කරා දෙවියන් වහන්සේ. සූදානම් කළා. දෙවියන් වහන්සේ අර සැපීම ඔක්කොම නතර කරා. එලිය මීට පෙර මේ කාන්තාවව දැනගෙන හිටියේ නෑ කවදාවත්. ඔබ ඒක රාජාවලිය පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ ඉඳන් කිව්වොත් ඔබට මේක හම්බ වෙනවා මේ කතාව. හරි. ස්ක්‍රීන් එක දාන්න එපා ඒක. දැන් මේ කාන්තාව එලිය කවදාවත් දැනගෙන හිටියේ නෑ මේ ඉස්සර වෙලා. ප්‍රොපේතවරයෙක් අඳින ඇඳුම් දැක්කාම කෙනෙක්ට අඳුන ගන්න පුළුවන් මෙයා ප්‍රොපේතවරයෙක් කියලා. මොකද එලිය ප්‍රොපේතවරයෙක් නිසා එලිය ඇඳන් හිටියේ ප්‍රොපේතවරයෙක් ඇඳුම්. ඊට පස්සේ මේ එලිය යනවා මේ ස්ථානෙට. පුතේ දාන්නකො හරි 10 වෙනි පදේ 15 වෙනි පදේ දාන්න. හරි නෑ 10 දාන්න. මම බලනවා. එහි නෝ පිටත් සාරපෙත් ගොස් නුවරක දොර වෙන ගල වැඳපු ස්ත්‍රියක් එහි දරවුලනවා දැක ඇට අඬගසා කරුණාකර මට වතුර මට බොන්ට භාජනයකට වතුර ටිකක් ගෙන්න නැහැ කිස් එක. එළිය ගිහලා කියනවා මේ මට වතුර ටිකක් ගෙන්න දෙන්න. එළිය දැක්ලවත් නැහැ. එළිය දන්නේවත් නැහැ. ඊළඟට ඇයි ගෙනෙන්න යන අතර ඔහු ඇට අඬගසා කරුණාකර ඔබ යති රොටි කැලකුත් මට ගෙනෙන්න. දැන් මේ ස්ත්‍රිය ගියා වතුර එකක් ගෙන්න. ඒ මදිවට එළිය කියනවා මේ හෙලෝ ඔයා එන ගමන් රොටිය උත් ගෙන්නර රොටිය උත් අරගෙන එන්න මට.
හලෙලූයා. එවිට කතා කොට ඔබේ දෙව් ස්වාමීන් වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මුට්ටියක පිට මිටකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත. ඒවා මාසා මාගේ පුත්‍රයා විසින් කාලා නැහින පිණිස ඒවා සාදා ගන්න දර කැලි දෙකක් අවුල මේ කීවායි. ඊළඟට එලියාට කතා කොට බය නොවන්න ගොස් ඔබ කී හැටියට කරන්න. ඒත් පළමු කොටින් මට කුඩා රොටියක් සාදා පිටතට මා ළඟට ගෙනින්න පස්සෙ ඔබට ඔබේ පුත්‍රයා සාදා. එළිය කියනවා බය වෙන්න එපා. මං කියපු දේ කරනවා කියලා. ඔයා එහෙත් ඔයා පළමු රොටිය මට ගෙන්න. ඊට පස්සේ ඔය රොටිය හදා ගන්න. ඊළඟ මංගලිසාද ස්වාමීන් වහන්සේ භූමිය පිටට වැස්සේ වන දවස දක්වා පිටි මුට්ටියේ ඉවර වෙන්නේවත් තෙල් කුලාව අඩු වෙන්නේවත් නැතයි ඊශ්වර දෙව් ස්වාමීන් වහන්සේ කීනසේකයි කිවේය. හලෙලූයා. ප්‍රයිස් ගෝඩ්. මට කියන්න අවශ්‍ය දේ තමයි මේ කිසි දෙයක් දෙවියන් වහන්සේ එලියට කිව්ව නැහැ කියන්නේ කියලා. එලිය තමයි ඔය කියන්නේ. එලියට කිව්ව නැහැ මේක කියන්න. ඔය ස්වාමීන් වහන්සේ කීසේක කියලා කිව්වා එලිය. හැබැයි එලියට කිව්ව නැහැ. දෙවියන් වහන්සේ එලියට කිව්ව නැහැ. දෙවියන් වහන්සේ එලියට කිව්ව මෙහෙන් සාරපෙත් වලට යන්න කියලා. හැබැයි ගිහිල්ලා මොකද කරන්න ඕන කියලා කිව්ව නැහැ. හලෙලූයා. ඔහු මොකද්ද කිව්වේ? ඔහු ඔබ ගාව තිබෙන දේ මට දෙන්න. ඔබ ගාව තියෙන රොටිය බීජයක් කරන්න. ඒ රොටිය සීඩ් එකක් කරන්න මට. ඔබේ රොටි ඉවර වෙන්න යන්නේ නැහැ එතකොට. හලෙලූයා. ඒ තෙල් ඒ සීඩ් එකට වක් කරන්න. ඔබේ රොටි ඉවර වෙන්න යන්නේ නැහැ. හලෙලූයා. ඔබ දැක්කද බීජයක ප්‍රතිඵලේ? මම මේක ඔබට කියන්නේ බීජයක් නැත්නම් ඒක මැරිලා. අද අය මැරිලා ඒ බීජයක් කරේ නැත්නම් ඒ රොටිය. ඒක අපි මැරෙන්න යන්නේ මේක කාලා. නමුත් බයිබලයේ එලියා කියනවා ඕක මට සීඩ් එකක් කරන්න. ප්‍රථම කොට මට එකක් ගෙන්න. ඊට පස්සේ ඔයත් වාගේ පුතත් කන්න. බයිබලයේ කියනවා වර්ෂාව වෙනකම් ඒ පිටි අඩුුනේ නැහැ. ඒ තෙල් අඩුුනේ නැහැ. හලෙලූයා. ඇය රොටි බීජයක් කළේ නැත්තම් ඇය වෙනකොටත් මේ ගිහින්. ඇය මැරිලා. ඒකයි මම කිව්වේ බීජයක් නැතිව මැරෙනවා. බීජයක් නැතුව ගියොත් මිය යනවා. මෝසෙස් රතු මුදු ගාව ඉන්නකොට දෙවනස මෝසෙගෙන් ඇහුවා ඔයාගේ අතේ මොකද්ද තියෙන්නේ? මෝසෙස් කෝ සැරහෙටියක් තියෙනවා. හලෙලූයා. ඔබගේ අතේ තිබෙන දේ බීජයක් කරන්න. ඒ සැරහෙටිය සදාකාලිකම දෙවියන් වහන්සේගේ සැරහෙටිය වුණා. ඒක පළ දැරුවා. බයිබලයේ කියනවා ආරෝන්ගේ සැරහෙටිය දලු දැම්ම කියලා. ඔවුන් ඒක දෙවියන් වහන්සේ උදෙසා පාවිච්චි කරා. ඔබ දෙවියන් වහන්සේ උදෙසා පාවිච්චි කරන හැම දෙයක්ම පළ දරනවා. ඔබ දෙවියන් වහන්සේ උදෙසා ඔබේ කාලය පවා දෙනවා නම් ඔබේ කාලය පළ දරන්න යනවා. හලෙලූයා. ඔබ දෙවියන් වහන්සේ උදෙසා ඔබේ මොලේ වෙහෙස ගන්නනවා නම් ඔබේ මොලේ වර්ධනය වෙන්න යනවා. හලෙලූයා. ඔබ දෙවියන් වහන්සේ උදෙසා දෙන හැම දෙයක් බීජයක් ඒව පළ දරනවා. ඒව පළ දරනවාමයි. හලෙලූයා. ඔබ ආශිර්වාද අස්වැන්නක් ලබා ගන්න යනවා. ඔබේ අතේ තියෙන දේ බීජයක් කළොත්. එලියට කුරුල්ලා විසින් කැම දීපුවේ කොටස අවසන් කරලා දෙවියන් වහන්සේ යන්න කියන්නේ මේ වැන්දපු ඉස්ත්‍රි ගාවටයි. දෙවියන් වහන්සේ පෝසත් කෙනෙක් ගාවට ඔහු යවුවේ නැහැ. දෙවියන් වහන්සේ රටේ රජතුමා ගාවට ඔහු යවුවේ නැහැ. දෙවියන් වහන්සේ යවුවේ ඒවකට හිටිය දුප්පත්ම කාන්තාව ගාවට. ඔබේ බීජ භාවිතා කරන්න කියලා දෙවියන් වහන්සේ ඔබට කිව්වොත් ඒක කියන්නේ ඉස්සර වෙලා ඔබ ධනවත් වෙන්න අවශ්‍ය නැහැ. ඔබේ බීජ භාවිතා කරන්න කියලා කිව්වේ ධනවත් කෙනෙක්ට නෙවෙයි. ඔබට වපුරන්න කියලා කිව්වොත් ඔබ ඊට ඉස්සෙල්ලා ධනවත් වෙන්න ඕනේ නැහැ දෙවියන් වහන්සේට. හලෙලූයා. ඔබ ඉන්න තැනේ වපුරන්න. සමහරක් කියන මට ගොඩක් සල්ලි හම්බුන දවසට මම වපුරනවා පාස කියලා. නෑ දෙවියන් වහන්සේට ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ දැන් ඔබ ඒක කරනකම්. හලෙලූයා. ඇයට බීජ භාවිතා කරන්න කියලා. එහෙම නැත්නම් තියෙන දේ බීජයක් කරන්න කියනකොට ඇය දුප්පත් හිටියා. ඇය මේ යන්න හිටියේ. තියෙන දේ බීජයක් කරන්න කියනකොට ඇය දුප්පත්ව හිටියේ. නමුත් ඒක වැපුරුවට පස්සේ ඇය පොහොසතෙක් වගේ ජීවත් වුණා. හලෙලූයා. ඇයට තවත් එකතු කරගන්න දෙයක් තිබුණේ නැහැ. ඇයට තවත් හොයාගන්න දෙයක් තිබුණේ නැහැ. ඇගේ ජීවිතේ දාලා තිබුණේ මතයි. ඒ නිසා ඇය කිව්වා අද අපි මේක කාලා මැරෙන්න යනවා.
මේක තමයි යථාර්ථය. අද අපි මේක කාලා මැරෙන්න යනවා. සමහර කියන අපි මැරෙනකම් මේ ජොබ් එක කර කර තමයි ඉන්නේ. මැරෙනකම් මේ පඩියෙන් තමයි කන්න වෙන්නේ. මැරෙනකම් මේ සොච්චමින් තමයි කන්න වෙන්නේ. අනේ හලෝ කවදාවත් ඒ වචන කියන්න එපානේ. මොනම හේතුවකටත් ඒවා කියන්න එපා. ඔගොල්ලෝ හිතන් ඉන්නේ මම මේ විහිළු කියනවා කියලා දවල්ට. ඇයි දන්නවද? මෙහෙම කියලා ගිහලා එළියට ගිහලා ඔගොල්ලෝ මාත් එක්ක කතා කරනකොට කතා කරන්නේ මෙහෙම කියන දවස්වලට එළියට ගිහලා මාත් එක්ක කතා කරන්න අර විදියට. එපා කිව්ව විදියට. මම ඒ වෙලාවට හිතනවා අනේ ස්වාමිනී මේ මිනිස්සයා මේ වචනේ හරියට අහලා නැහනේ. මම මේ කියලා දෙන ඔබේ ජීවිතයේ පුදුමාකාර වැදගත් දේවල්. ඔබේ ජීවිතේ මේ උඩට ගන්න දෙයක් මම මේ කියලා දෙන්නේ. ඔබ මෙච්චර කල් ජීවත් වුණේ ඒ විදියට නේ. ඒ විදියට ජීවත් වෙලා ඔබට මුකුත් උනේ නැහනේ. වෙනස් කරලා ජීවත් වෙන්නකෝ. මේ වෙනස් විදියක් තමයි මම කියන්නේ ඔබට. ඔබ ඔය කියන දේ කියලා අපිට ඉතින් පාස්ටර් නම් කියයි අපිට හම්බෙන්නේ 5000යි අපිට හම්බෙන්නේ 10000යි. ඔබ හැමදාම ඕක නේද කිව්වේ? ඔබට හම්බෙලා තියෙන ප්‍රතිඵලය තමයි ඔබ ජීවත් වෙන ජීවිතේ. වෙන දෙයක් කතා කරන්න. වෙන දෙයක් කියන්න. වෙන විදියකට හිතන්න. ඔබට වෙනස් විදියකට ජීවත් වෙන්න පුළුවන් එතකොට. හලෙලූයා. බයිබලයේ කියු මිනිස්සෙක් සිතින් ගණන් ගන්නා ලෙසම හුවන්නේ කියලා. බයිබලයේ ජේසු ගැන කියපුව ඔබ ඔක්කොම විශ්වාස කරනවා. ජේසු කුරුසේ ගැන ගහපු කිව්ව එකත් විශ්වාස කරනවා. හැබැයි මේ වචන විශ්වාස කරන්නේ නැත්තේ ඔබ. ඒ බයිබලයේම තමයි මේකක් තියෙන්නේ. හලෙලූයා. ඒ නිසා එලියා කිව්ව අයට ඒක බීජයක් කරන්න. ඒක මට දෙන්න. හලෙලූයා. අය කිව්ව එහෙම දෙන්න විදියක් නැහැ. නමුත් එලියා කිව්වා අනාගතය බලන්න. ඔහු අනාගතය පෙන්නුවා. ඔබ වැපුරුස්. ඒ ස්ක්‍රිප්ට් එක තියා. ඔහු අනාගතය පෙන්නුවා ඇයට. මම කිව්වේ බීජයක් දීලා දකින්න. ඔබට ඕන දේ. අනාගතය දකින්න. ඔබට අවශ්‍ය දේ. එලියාට අනාගතය පෙන්නුවා. ඇයට කිව්වා මේ බලන්න. ඊළඟ මං නිසාද ස්වාමීන් වහන්සේ භූමිය පිටට වැස්ස එවන දවස දක්වා පිටි මුට්ටි ඉවර වෙන්නේවත් තෙල් කුලාව අඩු වෙන්නේවත් නැතයි ඊශ්චාදේව ස්වාමීන් වහන්සේ කියන සේක කීසේක. ඇයට අනාගතේ පෙන්වුවා එලියා. අනාගතේ දකින්න. ඔබේ අතේ ඇති දේ බීජයක් බවට පත් කළොත් ඔබේ අනාගතේ සුරක්ෂිතයි. බීජයක් නැති ඔබ දකින හැම දෙයක්ම මරණය පමණයි. අය බීජයක් කරනකන් අය ජීවත් වුණේ මරණය තුලයි. ඔබේ අතේ තියෙන දෙයට ඔබ කිසි දෙයක් කියන්න එපා. ඔබ ඒක බීජ බවට පත් කරන්න අවශ්‍යයි. ඒක බීජ බවට පත් කරන්න. අතේ තියාගෙන මුකුත් කියන්න එපා. ඒක බීජයක් කරන්න. ආලෝකය කියන්නේ මූල ධර්මයක්. බීජය කියන්නේ මූල ධර්මයක්. තව මූල ධර්මයක් මම ලබන සතිය උගන්වන්න යනවා ඔයගොල්ලන්ට. මේවා හරියම වැදගත්. ආලෝකය කියන්නේ මූල ධර්මයක්. ආලෝකය නැතුව ඔබට පේන්නේ නැහැ. නේ? කොච්චර වැදගත්ද ආලෝකය? ඒ වගේම තමයි බීජත්. ඒකත් මූල ධර්මයක් නම් අර වගේම මේකත් වැදගත් ඔබේ ජීවිතේට. ඔබේ ජීවිතය යහපත උදෙසා. Hallelujah. Praise God. එනිසා ඔබ එක බීජයක් කළොත් ඔබේ ජීවිතේ කවදාවත් දැකලා නැති දෙවියන් වහන්සේගේ බලයේ විශාලතම පිපිරීම ඔබ වෙනුවෙන් දකින්නේයි ඔබ. Hallelujah. ගොඩක් අය කියනවා ඔබ දන්නවද ඔබ බීජයක් කපුරොත් කවදා හරි ඔබ සිහින මැව්ව දෙයට වඩා ඒක විශාලයි. සමහර කල මං කියනවා මං හිතනවා ස්වාමිනී කොහොමද මේක වෙන්නේ? සමහර මං කට්ටියත් කියලා දිනවා මට තේරෙන්නේ මේ කොහොමද වෙන්නේ කියලා. මං එහෙම කියලා දිනවා. ඔබ සීන දැක්කට වඩා දේවල් සිද්ධ වෙයි. ඔබේ අතේ තියෙන දේවල් ඔබ බීජයක් කරොත්. හලෙලූයා. ගොඩක් අය කියනවා මම මගේ මුළු ජීවිතේම දීලා තියෙනවා කියලා. ඒක හොඳමදි. එහෙම කියන එක. ඔබේ මූල්‍යමය සමුද්‍රය, ඔබේ මූල්‍යමය සඵලත්වය රඳා පවතින්නේ මූල්‍යමය බීජ මතයි. ඔබට සල්ලි ඕන නම් සල්ලි බීජය කරන්න. ඒක ඒ සඵලත්වය රඳා පවතින්නේ බීජය මතයි. සමහර කෙනා මගේ ජීවිතේම දීලා තියෙන උනට සල්ලි දෙන්නේ නැහැ. ඒක හොඳමයි. හලෙලූයා. එනිසා දෙවියන් වහන්සේ යොෂුවට කතා කළා යොෂුව යෙරිකෝ බලන්න දකින්න. ඒක අවසන් කරා කියලා දකින්න. ඒ යුද්ධේ ඔයා ජය ගන්නවා කියලා දකින්න. දැක්කට පස්සේ තමයි යා ගියේ. දකින්න ඔයාගේ අතේ තියෙන බීජය. ඔයාගේ අතේ තිබෙන මුදල්, ඔයාගේ account එකේ තියෙන මුදල් බීජයක් කරන්න ඒක දකින්න. හලෙලූයා. මං කියන දේ තේරෙනවද ඔයගොල්ලන්ට? ඔබට ඔබේ සුවේ දකින්න පුළුවන්ද?
බදුල්ලේ 1000ක් සෙනඟ දකින්න පුළුවන්ද? නුවරඑළියෙන් 5000ක් සෙනඟ දකින්න පුළුවන්ද? දෙවියන්ස කියන්නේ දකින්න ඉස්සලා. ඊට පස්සේ කතා කරන්න. ඊට පස්සේ යන්න. ඊට පස්සේ බීජ වපුරන්න. කතා කරන්න. හලෙලූයා. එනිසා ඔබ තුල තිබෙන සුවය ඔබට දකින්න පුළුවන්. ඔබට තිබෙන ආශ්චර්යමත් දේවල් කරන්න හැකියාව, ඒ තියෙන බලය ඔබට දකින්න පුළුවන්ද? හලෙලූයා. එනිසා දකින්න. ඒක මම කිව්වේ මං දකින්නවා මම මිලියනයක් වපුරනවා. දකින්න ඒක. ඒක ඔබ වපුරන්න යනවා. හලෙලූයා. ඔබ ඉලක්කයට ඔබට යන්න පුළුවන් වෙනවා. ඔබ මූල්‍යමය කටයුතු වලදී ඔබ එහෙමයි කරන්නේ. ඔබ හිතන්න එපා මම මිලියනයක් හම්බ කරනවා කියලා. මම මිලියනයක් වපුරනවා කියලා දකින්න. ඒකයි වැදගත්. මිලියනයක් වපුරනවා කියලා දකින්න. පාස් එක දවසක පාස් හිතුවා කියලා ජනවාරි මාසේ පළවෙනිදා මම මේ අවුරුද්දේ ඩොලර් මිලියන 10ක් වපුරනවා කියලා. පාස් එකේ මාස දෙකකින් පාස් දෙවියන්වහන්සේගේ රාජධානියේ ඩොලර් මිලියන 10ක් වපුරුවා කියලා. මාස දෙකක් ඇතුළත. ඔබ දකින්න තුරු එක ඔබට කරන්න හම්බෙන්නේ නැහැ. ඔබ ඇදහිල්ලට මොන වගේ මුදලක් මුදා හරින්න පුළුවන්ද? ඔබට හැම උදෑසනකම දෙවියන් වහන්සේ හිස් චෙක් පතක් දෙනවා. ඔබ දන්නවද ඒක? බයිබලයේ කියන කරුණාව අලුත් වෙන හැම උදෑසනකම හිස් චෙක් පතක් දෙනවා දෙවියන් වහන්සේ. ඔබට කොච්චරද දකින්න පුළුවන්? එච්චරක් ඔබට හම්බෙනවා. ඔබට දකින්න නැති කිසි දෙයක් ඔබට හම්බෙන්නේ නැහැ. මං කියන්නේ මේ ඇස්වලින් නෙවෙයි. ඔබ ඔබේ සාර්ථකත්වය දකින්න කොයි විදිහටද? මුදල් නැහැ පාත් ඉතින් කොහොමදයි? මං අනේ ස්වාමිනී මං කියන පේන දේවල් වලින් නෙවෙයි. ඔබ දකින්න ඔබ. මං කියන්නේ මම දකින්නවා. මං දැක්ක ඉස්සර කාර් එකක යනවා. මං දැක්ක කාර් එකක් එළව යනවා. මං දැක්ක ලස්සන ගෙදරක ජීවත් වෙනවා. ඒ වගේ ඉන්නවා මං දැන්. මං ඒ වගේ ඒවා යථාර්ථයක් කියලා මගේ ජීවිතේ දැන්. හලෙලූයා. එනිසා ඔබේ ඇදහිල්ලට මොන වගේ මුදලක් එකපාර මුදා හරින්න පුළුවන්ද? මොන වගේ මුදලක්? ඒකයි වැදගත්. ඒකයි ගණන් ගන්න. හලෙලූයා. ඒ සඳහා ඔබේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වෙන්නේ. දෙවියන් වහන්සේට ඔබට කොපමණ දී හැකිද? ඒක නෙවෙයි. ඔබේ ඇදහිල්ලට කොච්චර දෙන්න පුළුවන්ද? මොන වගේ ඇදහිල්ලක්ද ඔබට තියෙන්නේ? මං කිව්වේ 1 මිලියන්. මගේ ඇදහිල්ලට 1 මිලියන් මුදා හරින්න පුළුවන් රාජධානි උදෙසා. හලෙලූයා. මං කියන දේ ඔබ අනුගමනය කරනවාද? එනිසා ඔබ ඉලක්ක තබා ගන්න. ඔබට ඒක දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඔබට නිශ්චිත වෙන්න ඕනේ ඔබ මොකකටද මේ වපුරන්නේ කියලා. හලෙලූයා. එනිසා දකින්න, වපුරන්න, කතා කරන්න. ඒක සිද්ධ වෙන්න යනවා. හලෙලූයා. ඔබ දැනටමත් ඉන්නේ ආශිර්වාදයක. බයිබලෙක ඔබ ආශිර්වාද කරලා ඉවරයි. ඔබ සියල්ල දීලා ඉවරයි. ඔබ දැනටමත් ඉන්නේ ධනවත් ස්ථානයේ. ඒ නිසා මම කියන්නේ දකින්න ඒක. කියන මන් ධනවස්. හලෙලූයා. දෙවියන් වහන්සේ දෙන්නේ යන දේත් එක්කනේ ඔබ ධනවත් වෙන්නේ. දැනටමත් දීලා තියෙන දේත් එක්ක තමයි ඔබ ධනවත්. දුප්පත් කිසිම ක්‍රිස්තියානිකාරයෙක් නැහැ. කිසිම ක්‍රිස්තියානියෙක් දුප්පත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ උන්වහන්සේ ඔබ ආශිර්වාද කළ දේවල් වලින් ඔබ කොපමණ මුදලක් පිටතට යැවීමට සූදානම්ද කියන එකයි. ඔබ කොච්චර මුදලක් බැහැර කරන්න යනවද? ඔබට මොකක්ද මුදා හරින්න පුළුවන්? ඔබට මොකක්ද අතහරින්න පුළුවන්? ඔබට කීයක් අතහරින්න පුළුවන්ද දෙවනස රාජධානි උදෙසා? ඒක වැදගත්. හලෙලූයා. මට හැමතිස්සම අවශ්‍ය වුණා දේවල් දෙන්න රාජධානි උදෙසා. මම කැමති වුණා වගකීමක් දරන පුද්ගලයෙක් බවට පත් වෙන්න මම. මම හැමතිස්සම හිතන්නේ රාජ්‍යයට මම මොකද්ද දෙන්නේ? රාජධානිය උදෙසා මම මොකද්ද කැප කරන්නේ? හලෙලූයා. රාජධානිය උදෙසා මම මොකද්ද වපුරන්නේ යන්නේ? මොකද්ද කැප කරන්නේ? හැමතිස්සම මොකද්ද මුදා හරින්නේ? මොනම වගකීමක් දරන පුද්ගලයෙක් වෙන්න හරියම කැමතියි. ඔබ වගකීම් දරන්නේ කෙනා ඔබ එවැනි දේවල් කරොත්. හලෙලූයා. මූල්‍යමය වශයෙන් වගකීමක් දරන පුද්ගලයෙක් වෙන්න මට අවශ්‍ය වුණා. මට අවශ්‍ය වුණා විශාල ආකාරයකින් උදව් කිරීමට හැකි වෙන්න. විශාල ආකාරයකින්. හලෙලූයා. යමක් අවශ්‍ය වුණාම කවුද මේක කරන්න කියලා වටපිට බලන්නේ නැතිව ඒක කරන්න ඕන වුණා මට. මම එතන 100% නෑ. නමුත් මට මගේ ඇතුලේ තිබෙන්නේ මගේ හිතේ තියෙන එකයි. මට යමක් කරන්න අවශ්‍ය වුණා මම ඒක කරන්න ඕනේ. අරයාගෙන් මෙයාගෙන් කිය බලාපොරොත්තු වෙන්නේ නැතුව. මූල්‍යමය වශයෙන් ඒ තැනට අපි එන්න ඕනේ. හලෙලූයා.
දෙවියන් වහන්සේට අවශ්‍ය ඔබ කොයි විදිහට ඉන්නේකද? දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබ වගකීමක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙන එක. උන්වහන්සේට අවශ්‍යයි. හලෙලූයා. උන්වහන්සේට අවශ්‍යයි ඔබ විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී සිටින්න. එනිසා ඔබ කොච්චර දුරක් යන්න කැමතිද? ඔබ කොච්චර දුරක් යන්න කැමතිද? ඔබ හිතන්න එපා ඔබ හදාගත්තු ගේ විතරයි ඔබට හැමදාම ඉන්න වෙන්නේ කියලා. ඇයි ඒ? ඔබ ඒක තමයි දකින්නේ. ඇයි බැරි කෙනෙක්ට වට ගයක් ගෙනත් දෙන්න? ගයක් ගෙදරට ගෙනත් දෙන්න නෙවෙයි මං කියන්නේ. ඔබට ගයක් දෙන්න. කොච්චර මිනිස්සුන්ගේ දෙවනසේ තියලා ඇද්ද ඔබ වෙනුවෙන්? ඔබ වෙනුවෙන් ගෙවල් කොච්චර හදලා ඇද්ද මේ ලංකාවේ? ඔබ තමයි තාම දැකලා නැත්තේ. හලෙලූයා. ඔබ කොච්චර දුරක් යන්න කැමතිද? ආර්ථිකයේ වශයෙන් කොච්චර දුරක් යන්න කැමතිද? කොච්චර දුරක්? එදන්න මං ඉඳන් පුදුමාකාරයි. නේද අනිත්? ඇත්තරම සල්ලි පාද සමන්නයි. ඔගොල්ලෝ මේ අහන්නකො. ඔගොල්ලෝ හිතන් ඉන්නේ මම මේ ළඟදී කෝස් එකකට සම්බන්ධ වුණා. හරි? ඔන්ලයින් කෝස් එකක් කරනවා. ඒ කෝස් එකේ ඒ ගුරුවරයා පටන් ගත්ත රෑ 9ට ක්ලාස් එක. 9ටද? 9ට නේ. 9ට පටන් ගත්තා. මම ක්ලාස් එකේ ඉන්නකොට මෙයා කිව්වා නිකම්ම ඉන්නවද මෙතන? නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න ඕන. කුට්ටිය පිටින් හම්බෙන්න ඕන නිකන් ඉඳලා ගෙදර නිකන් ඉඳලා සල්ලි හම්බෙන්න ඕන කියලා උන් යමව් දැන්. තොපි මේ ගෲප් එකේ ඉන්න එපා කාලා කන්න කිව්වා. එහෙම කිව්වා. මේ ඔගොල්ලෝ හිතන් ඉන්න නිකන් සල්ලි හම්බෙයි කියලා. ඒ හින්දා තමයි දුප්පත් වෙලා ඉන්නේ. යමක් කරන්න ඕනේ. සල්ලි හම්බෙන්න. සමහරක් සේවය කරන අය ඉන්නවා නිකන් ඉඳගෙන සල්ලි හම්බෙයි කියලා. එක දවසක් සෙල් එකට ගිහිල්ලා ආවා කියලා සල්ලි හම්බෙයි කියලා හිතනවා. ඒ කියන්නේ බ්‍රහස්පන්ද සෙල් එක බ්‍රහස්පන්ද තමයි ලැහැස්ති වෙන්නේ සෙල් එකට. තියෙන ඒවා ටිකක් නැති වෙනවා. දෙවියන් වහන්සේම නැහැ. බයිබලයේ කිව්ව වැඩකාරයට කුලිය ගෙවනවා කියලායි. වැඩ නොකරන එකාට. කුලිය බලාපොරොත්තු වෙන්න බෑ වැඩ නොකර. ඇලර්ජිද මුලට? ළමයිගෙන් ඇවි ලොකු අයගෙන් නෙවෙයි. මෙහෙම කියනකොට ඇලර්ජික් වගේද? නිකන් ඉඳන් දේවල් කරන්න. නිකන් ඉඳන් දේවල් හම්බෙන්න. ඒ කරන්න ඕන දේ තමයි මම මේ කියන්නේ. අහගන්නකො පෝසත් කරන්න හදන්නේ. ඔය මහන්සි වෙනවට වඩා අඩු මහන්සියකින් මේක කරන්න පුළුවන් කියලා කියන්නේ. ඔය විශ්වාස කරනවා වැඩ කරුවාම අර මිනිස්සේ පඩි දෙයි කියලා. අලයිද? පුදුම විශ්වාසයක් තියෙන්නේ නේ. ඔය වැඩ කරන තැන ඔය වැඩ කරන නිසා එයා සතිපතා පඩි දෙනවා ඔයාට. සමන්නේ වැඩ කරන තැන මහතගේ නම මොකක්ද? සෙල්වම්. සෙල්වම් කියන මේ මුදලාලි සමන්නයට සතිපතා පඩි දෙනවා. සමන්නයට සෙනසුරාදා වෙනකොට සල්ලි හම්බ වෙනවද? ඉරිදා. ඉරිදාට සල්ලි හම්බ වෙනවා. ඉරිදා වෙනකොට මුදලාලිව බලාගෙන ඉන්නවා. ඇයි? මුදලාලි ගාව වැඩ කරා මිනිහා ගෙවන්න ඕනේ. ගෙවුව නැත්තම් නඩු දාන්න පුළුවන්. නේ? නපුරු නුඹලගේ දරුවන්ට මේව දෙන්න දන්නවනම් නුඹලගේ ස්වර්ගික පියාණන් වහන්සේ නුඹලාට කොච්චර දෙයිද? ඔගොල්ලෝ මම මේ කියන දේ විශ්වාස කරන්නේ නැද්ද? ඔයාලා ජොබ් එකක් කරලා අර ඒ ජොබ් එකේ කරන තැන ඒ ස්වාමියා ඔයාලට පඩි දෙයි කියන එක විශ්වාස කරනවා. මගේ බයිබලෙ කෝ වැපරුවොත් ඔයාලට අස්වැන්න දෙනවා කියලා. ඒක විශ්වාස කරන්නේ නැහැ. අර සෙල්වම විශ්වාස කරනවා. මගේ දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ නැද්ද?
එක් කම්පැනි එකේ ඕන ඒකේ ඉන්න චෙයාමන්ව විශ්වාස කරන ඔයා. CEO විශ්වාස කරන ඔයා. ඔයාගේ මැවුම් කරුවෝ විශ්වාස කරන්නේ නැද්ද ඔයා? මම මේ සදාකාලිකව පෝසත් කරන්නේ ඔයාලට කියන්නේ. අනේ ප්ලීස් මේක අහගෙන ගිහිල්ලා කරන්න. අපි මේවා කරන නිසයි මේ කියන්නේ. අද මං මෙතන ඉන්නේ මේවා කරන නිසයි. හංගගෙන යටිමඩි ගහගෙන නැහැ. හංගගෙන යටිමඩි ගහගෙන නැහැ. හලෙලූයා. praise the lord. praise the lord. හලෙලූයා. ඒ තන ජීවත් වෙන්න එපා කවදාවත්. නිකන් ඉඳන් දේවල් කරන්න එතෙන් දෙන්න එපා කවදාවත්. හලෙලූයා. උරදනද මම කොච්චර පොසත්ද කියලා. මම හරිම දනවස්. මන් දනවස්. ඒ නිසා මන් දෙන්නේ. මන් දනවස්. හැබැයි මගේ account එක මේ කීයද තියෙන්නේ? කීයද තියෙන්නේ? මේ available දැන් තියෙන එක කීයද? හයියෙන් කියන්නේ 94.93යි. රුපියල් 94ක් account එකේ තියාගෙන මං කියනවා මම පොසත් කියලා. ඒකට හේතුව මේක නෙවෙයි. ඒකට හේතුව අරක වචනේ. ඒක විශ්වාස කරන්න. ඒක විශ්වාස කරන්න. මං කියන දේ විශ්වාස කරන්න. බයිබලෙ කෝ ඔයගොල්ලෝගේ දරුවෝ ඔයගොල්ලෝගේ රොටියක් ඉල්ලනකොට උඹලා ගෝනුසෙක් දෙනවද? පාන් ගෙඩියක් ඉල්ලනකොට ගලක් දෙනවද? නපුරු නුඹලාගේ දරුවන් ඉල්ලන දේ දෙන්න දණි වුණා නුඹලාගේ පියාණන් වහන්සේ කොප්පමණ වැඩි නුඹලාට දෙයිද කියලා එවෙ. අනේ මගේ ස්වාමිනී සෙල්වම විශ්වාස කරන්න එපා. ජේසු විශ්වාස කරන්න. එයා දෙනවා. හැබැයි එයා ඊට වඩා දෙනවා. හලෙලූයා. ඔබේ ඇදහිල්ල මාරු කරගන්න. ඔබේ ස්වාමියා ඔබ වැඩ කරන තැන වැඩපොලේ අයිතිකාරය කෙරේ විශ්වාස කරන්න එපා. දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරන්න. බයිබලෙ කියන්නේ මනුෂ්‍ය කෙරේ විශ්වාස කිරීමට වඩා දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කිරීම යහපත. යහපතක් වෙලා නැත්තේ ඒ නිසයි. පඩිය ගන්නකොටම ඉවර වෙන්නේ ඒ නිසයි. හලෙලූයා. ඒ නිසා දෙන්න ප්ලෑන් කරන්න දෙන ගාන ප්ලෑන් කරන්න. ඒ නිසා සමහර දේශකයන් හිතනවා දේශනාව දීමක් කියලා. දීමක් තමයි. එහෙම කරලා ඒගොල්ලෝ වපුරන්නේ නැතු ඉන්නවා. අපි දුන්නා දෙවියන් වහන්සේට ඇට්ටි හැලෙන්න කියලා කියන්නේ දේශනා කරලා. ඔව්. එයාට දේශනාවල් හම්බෙයිදී. සල්ලි හම්බෙන්නේ. සල්ලි හම්බෙන්න සල්ලි බීජයක් කරන්න. හලෙලූයා. ඒ නිසා ඔබේ මූල්‍යමය සමුද්‍රය රඳා පවතින්නේ ඔබේ මූල්‍යමය බීජ මතයි. තේරුණාද? මම දෙන විට මං අඳුන ගන්නවා දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරලා ඒක ගුණණය කරනවා කියලා. නැත්තම් මං ඒක අඳුන ගන්න යන්නේ නැහැ. මං දෙනකොට මම ඒක අඳුන ගන්නවා. හලෙලූයා. praise God. ඔබට පොසත් වෙන්න පුළුවන්. ඔබට දේවල් එළියට ගේන්න පුළුවන්. හලෙලූයා.